Right. Gimana? Right. මම ආපහු කියන්නේ හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ Academy of Design Excellence ආයතනයේ Plant Excel and Power BI second batch එක වෙනුවෙන් පොඩි මතක් කිරීමක් කරන්නම් ආපහු ඔයගොල්ලෝ මයික් එක මියුට් කරගන්න සෙෂන් එක යන අතරතුර ඔයගලන්ට අවස්ථාව ලබා දෙනවා අපි ඕන ප්‍රශ්නයක් අහන්න ඒ වගේම ඔයගලන්ට සෙෂන් එක යන අතරතුර මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයගලන්ට chat එකේ දාන්න පුළුවන් ඒ හැම ප්‍රශ්නයකටම අපි උත්තර දෙන්න බැරි විදිනවා මොනවා හරි ඊට හා සම්බන්ධ ඒ සෙෂන් එකට අදාළ නොවන මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒකත් ඔයගලන්ට අපෙන් අහන්න පුළුවන් ඒ වගේම අපේ මොනවා හරි ෆීචර්ස් අපේ ඔයගලන්ට ලැබෙන බෙනිෆිට්ස් වර්ගන මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒවත් ඔයගලන්ට පුළුවන් අපෙන් අහලා දැනගන්න. right අපි බේසිකලි ෆස්ට් බැච් එකේ ඉඳන් අපිට ලොකු ඕනකමක් තිබුණා අපේ ඩිමාන්ඩ් එක කියන්නේ ළමයින්ගෙන් අහපු දේවල් එක්ක අපිට පොඩ්ඩක් මේක ඉම්ප්‍රොවයිස් කරන්න ඒ වගේම ළමයින්ට ඕන තිබුණ සෙක්ෂන් ටිකක් තිබුණා අපිට කවර් කරන්න ඒකත් එක්ක අපි මේක පොඩ්ඩක් සෙකන්ඩ් බැච් එක පොඩ්ඩක් ඉම්ප්‍රොවයිස් කරලා තමයි කන්ටෙන්ට් එක පෝස්ට් කන්ටෙන්ට් එක පොඩ්ඩක් ඉම්ප්‍රොවයිස් කරලා තමයි අපි ඔයගලන්ට ලබා දෙන්නේ ඒ සම්බන්ධයෙන් මොනවද ගැටලුවක් තියෙනවා ඔයගලන්ට අපේ ඉන්ස්ට්‍රක්ටර් එකෙන් ඒ සම්පූර්ණ දේවල් ටික දැනගන්න පුළුවන් මම පොඩි බ්‍රීෆ් එකක් දෙන්නම් ඇකඩමි එක සම්බන්ධයෙන් ඊට පස්සේ මම ලොකු කාලයක් ගන්නේ නැහැ ඇකඩමි සම්බන්ධයෙන් කියන්න. ඔයාලට මම හිතන්නේ වැඩිපුරම අත්‍යවශ්‍ය වෙන්නේ කෝස් කන්ටෙන්ට් එක සහ මොනවාද ඔයගලන්ට කෝස් එක කරා ඔයගලන්ට ලැබෙන දේවල් සහ ඇකඩමි එක පැත්තෙන් ඔයගලන්ට ලැබෙන බෙනිෆිට්ස් ටික ඔයගලන්ට දැනගන්න. මම ඒක නිසා ඒ ටික මම හැකි ඉක්මනින් ඒ ටික ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. right ඇකඩමි එක පැත්තෙන් ගත්තොත් අපි බේසිකලි IT ඩිසයිනින් සහ බිස්නස් ෆෝකස් කරගෙන තමයි අපි මේ ඇකඩමි එක ෆෝකස් කරලා තියෙන්නේ. එතකොට ඉන්ඩස්ට්‍රි ලෙවල් එකේ මේ වෙනකොට අපි බොහෝ ස්ටුඩන්ට්ස්ලා ප්‍රමාණයක් ඉන්ටර්න්ෂිප් වලට ජොබ්ස් වලට ඇලොකේට් කරලා තියෙනවා අපේ කෝසස් හරහා. ඒ වගේම ඒ කෝසස් හරහා කියන්නේ ඒ වගේම මොකද ලංකාවේ තියෙන টপ ලෙවල් කම්පැනිස් වලට අපේ ස්ටුඩන්ට්ස්ලා එන්රෝල් වෙලා තියෙනවා. ඒගොල්ලන්ට රික්‍රූට්මන්ට් ඔපචුනිටිස් හම්බ වෙලා ඒගොල්ලෝ ජොබ්ස් වල මේ වෙනකොටත් වැඩ කරමින් පවතිනවා. රයිට්. අපේ මේක අපි ඉස්සරහට ගියොත් අපේ ඇකඩමි එක සම්බන්ධයෙන් මේ වෙනකොට ඉන්ටර්නැෂනල් අවෝඩින් බොඩි එකකින් අපිට ඇක්‍රඩිටේෂන් එකක් හම්බෙලා තියෙනවා IQA USA වලින්. එතකොට මේකට මේ කෝස් එකට ඔයගලන්ට ඒක ගන්න පුළුවන්. හැබැයි අපි මේ කෝස් ෆී එක ඔයගලන්ට පහසුව සඳහා මේ කෝස් ෆී එක අඩු කරලා තියෙන නිසා අපිට ඒ සර්ටිෆිකේෂන් එක ඔෆර් කරන්න විදියක් නැහැ. හැබැයි කාට හරි ඕන නම් ඉන්ටර්නැෂනල් ලෙවල් සර්ටිෆිකේෂන් එක ගන්න ඔයගලන්ට ඇඩිෂනල් පේමන්ට් එකක් කරලා ඔයගලන්ට අපි දෙන සර්ටිෆිකේට් එකට අමතරව ඔයගලන්ට ඒ සර්ටිෆිකේට් එකක් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක මම පස්සේ ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න. ඒ සම්බන්ධයෙන් වැඩිපුර දැනගන්න ඕන නම් ඔයගලන්ට අපේ කෝස් කෝඩිනේටර්ට කතා කරලා ඔයගලන්ට හැම විස්තරයක්ම දැනගන්න පුළුවන්. ඒ සාම්පල් සර්ටිෆිකේට් එක පවා ඔයගලන්ට ගෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ඒ සර්ටිෆිකේට් එක ලෝකේ ඕනම තැනකට ඔයගලන්ට ගිහිල්ලා ඒ වගේම වෙරිෆයි කරන්න පුළුවන්. ඒකට වෙනම කෝඩ් එකක් හම්බ වෙනවා. ඒ කෝඩ් එක ගාලා ඔයගලන්ට එවෝඩින් බොඩි එකෙන්ම වෙරිෆයි කරගන්න පුළුවන් සර්ටිෆිකේට් එක ඔතන සිටි එක. right okay අපේ විෂන් ඇන්ඩ් මිෂන් මේ තියෙන මම ලොකුවට කතා කරන්න යන්නේ මම ඉස්සෙල්ලා කතා කරා මේ ගැන මොකද්ද අපේ ටාගට් එක කියලා අපේ බේසික්ම ටාගට් එක කිව්වොත් අපේ ඉගෙන ගන්න ස්ටුඩන්ට්ස්ලා මාකට් එකට යනකොට අපේ ඉන්ඩස්ට්‍රි ලෙවල් එකේ ජොබ් ෆීල්ඩ් එකට යනකොට අපිට ඕන ඕගොල්ලෝ කිසිම ගැටලුවක් නැතුව ඕගොල්ලන්ගේ ජොබ් එකට ගිහිල්ලා කරන්න තියෙන දේවල් හරි ඇකියුරේට් විදියට කරගන්න එක තමයි අපේ බේසික්ම අරමුණ. ඒ කියන්නේ සර්ටිෆිකේට් එකක් ගන්න එක විතරක් නෙවෙයි අපේ කෝසස් වල අපේ ස්ටුඩන්ට්ස් ලාගෙන් එක්ස්පෙක්ට් කරන්නේ ඔයගොල්ලෝ එළියට ගිහිල්ලා කිසිම බැරියර් එකක් නැතුව කිසිම නර්වස් ගතියක් නැතුව ඕනම ෆීල්ඩ් එක වැඩ කරන්න පුළුවන් හැකියාව ලැබෙන නිසා. මේකට සමගාමීව මේ කෝස් කන්ටෙන්ට් එකට සමගාමීව ඔයගොල්ලන්ට එක සෙෂන් එකක් ලැබෙනවා. ඔයගොල්ලන්ගේ කමියුනිකේෂන් ස්කිල් එක බිල්ඩ් කරන්න. ඒක කෝස් කන්ටෙන්ට් එකට අදාළව දාලා තියෙන දෙයක් නෙවෙයි. ඒක ඔයගොල්ලන්ට සෙපරේට්ලි ඇකඩමි එකෙන් හම්බ වෙන දෙයක්. මොකද ඒක තියෙන්නේ බේසිකලි ඔයගොල්ලන්ගේ කැරියර් එකට ගියාට පස්සේ කැරියර් ඩෙවලොප්මන්ට් එකේදී ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රශ්න එනවා. ඔයගොල්ලන්ට ෆෝකස් කරන්න ක්ලයන්ට්ලත් එක්ක කතා කරන්න, ඉන්ටර්නල් ටීම් එකත් එක්ක කතා කරන්න, ඉන්ටර්විව් එකට ගිහලා ෆේස් කරන්න. ඒ වගේ ලොකු දේවල් ටිකක් හම්බ වෙනවා. apart from course content එකෙන් යාගිය දේවල් ටිකක් අපි ඔයගොල්ලන්ට මේකේ කතා කරනවා. මොකද බේසිකලි අපිට ඕන ඔයගොල්ලෝ ඉන්ඩස්ට්‍රි එකට ගිහිල්ලා මොකක් කිසිම වෙලාවක ස්ට්‍රගල් කරන්නේ නැති කට්ටියක් වෙනවා දකින්න තමයි අපේ කැමැත්ත.
right? ඒක ගොඩක් වෙලාවට තමන් software platform එකක් හරි නැත්නම් ඔයගොල්ලන්ගේ skill එකක් focus කරගෙන නෙවෙයි වෙන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ මේ industry එකේ struggle කරන්න. ඒකට ඒ වල ටිකත් අමතර features එකක් විදියට අපි මේ course එකට include කරලා තියෙනවා. මොකද මේ teach එක කිසිම academic එකකින් ඔයගොල්ලන්ට හම්බ වෙන එකක් නෙවෙයි. මේක අපි අපේ internally team එකක් විසින් ඩිවලොප් කරපු එක. මම හිතන්නේ ඒක ගොඩක් කට්ටියට වටින දෙයක් වෙන්න ඕන කියලා අපි හිතනවා. ඒක නිසා තමයි අපි මේ දේ ඉම්ප්ලිමන්ට් කරලා තියෙන්නේ. රයිට් මේ තියෙන අපේ හිස්ටරි එක අපි කොහෙන්ද පටන් ගත්තේ, අපි මේ වෙනකොට මොන ලෙවල් එකද ඉන්නේ කියන එක අපි පොඩියට පටන් ගත්තේ 2020 පොඩි කණ්ඩායමක් එක ඇත්තටම පටන් ගත්තේ ග්‍රැෆික් ඩිසයිනින් වලින්. එතකොට හැබැයි මේ වෙනකොට ලොකු ගමනක් අපි ඇවිල්ලා තියෙනවා. ෆිසිකල් පටන් ගත්තේ හැබැයි ඊට පස්සේ තිබුණ සත්‍යයත් එක්ක අපි ඔන්ලයින් ගිහිල්ලා අපි දැන් මේ වෙනකොට 2026 වෙනකොට අපි back to physical classes form කරනවා. ඒ වගේම online classes උත් කරනවා. 2025 අපි IQA USA accreditation level එක හම් වෙනවා. ඒ වගේම සමහර විට මේ badge එකේ මේ badge එක වෙන්නේ නැති අන්තිම badge එක අපේ TVEC approval එක හම් වෙන කාලේ. මොකද TVEC approval එකයි DSC approval එක හම් වුණාට පස්සේ course fee එක ඔයගොල්ලන්ට මේ හම් වෙලා තියෙන course fee එකට course එකක් කරන්න හම්බ වෙන්නේ නැහැ අපේ academy එක තුලින්. මොකද අපි අපේ standard එක level up වෙන නිසා ඔයගොල්ලන්ට මම හිතන්නේ මේ course fee එකට මම හිතන්නේ ලොකු benefit එකක් ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ. මේ course fee එකට ඔයගොල්ලන්ට මේ course එක කරන්න හම්බ වෙන අන්තිම badge එක වෙන්න පුළුවන් ඔයගොල්ලෝ. ඒ හින්දා මම හිතන්නේ සීමිත ප්‍රමාණයක් අපි course එකට බඳව ගන්න. ඒකේ value එකක් තියෙනවා නම් මේ course එකේ value එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට course content එක follow up වුණාට පස්සේ instructor ගෙන් ඕන දේවල් ටික අහගෙන instructor කියන දේවල් ඔයගොල්ලන්ට තේරෙනවා නම් ඒකේ value එකක් තියෙනවා නම් course එකේ academy එකෙන් ඔයගොල්ලන්ට benefit එකක් හම්බ වෙනවා කියලා ඔයගොල්ලන්ට තේරෙනවා නම් ඉක්මනින්ම සම්බන්ධ වෙන්න. මොකද සීමිත preparation course එකට enroll කරගන්න. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. අපිට ඕන අර මම කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ගේ ඉන්ඩිවිජුවලි ફોකස් කරගෙන ඔයගොල්ලන්ගේ ස්කිල් එක ඩිවෙලොප් කරන්න. නැතුව නිකන් සර්ටිෆිකේට් එකක් ගන්න එක නෙමෙයි මේකේ ફોකස් එක. right අපි ඉස්සරහට යමු. ඇයි අපිව තෝරගන්න ඕන? ඇයි ADE තෝරගන්න ඕන ඕගොල්ලෝ? right මේකේ පොඩි description ටිකක් තියලා තියෙනවා. interactive lessons, flexible learning, comprehensive resources, proficiency assessment කිය. දැන් ඔයගොල්ලන්ට සමහරලාට මේ නම් වශයෙන් ටයිටල් වශයෙන් ග්‍රැෆික් වශයෙන් මේවා දාලා තිබුණාට සමහරලාට පොඩි ඩවුට්ස් එන්න පුළුවන්. මොනවාද මේකේ ස්පෙસિෆික් දේවල් කියන එක. මම පොඩි බ්‍රීෆ් එකක් දෙන්න. interactive lessons කියන්නේ ළමයි ඔයගොල්ලෝ hand on experience එකක් ලැබෙනවා. ඔයගොල්ලන්ට ක්ලාස් එක ඇතුළතදී practical sessions ලැබෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට වෙනම dedicated LMS platform එකක් හම් වෙනවා. ඔයගොල්ලන්ගේ recordings බලන්න පුළුවන්. lifetime recordings accessible හම් වෙනවා. එතකොට ඒ වගේම ඔයගොල්ලන්ට course එකට අදාළ මොනවා හරි resources PDF assignments එතකොට softwares මොනවා හරි තියෙනවනම් ඒකට අදාළ ඒක එක segment එකට module එකට අදාළ වෙන දේවල් ඔයගොල්ලන්ට ලැබෙනවා. ඒක ඔයගොල්ලන්ගේ instructor එකෙන් ලැබෙන්න පුළුවන්. සමහරවිට ඔයගොල්ලන්ගේ group එකෙන් ලැබෙන්න පුළුවන්. ඒක කාට හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඕන වෙලාවක ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ට class එකේ course coordinator එකෙන් අහලා ඒ දේවල් දැනගන්න පුළුවන්. විනාඩියක් දෙන්න තමයි. right මේ තියෙන ළමයි value additions අපි මේ course එකට පමණ මේ course එකට focus කරලා පමණක් ඔයගොල්ලන්ට හම්බෙලා තියෙන value additions. මොකද අපේ course එකට හම්බ වෙන value additions වෙනස්. lifetime recordings අපිට අපේ හැම course එකටම හම්බ වෙන ගැටලුවක් නැහැ. ඒ වගේම dedicated LMS platform එකක් හම්බ වෙනවා ඕගොල්ලන්ට. ඒ කියන්නේ එක individual person කෙනෙක්ට වෙනම LMS account එකක් හම්බ වෙනවා. ඒකේ ඔයගොල්ලන්ට recordings බලන්න පුළුවන්, assessment submit කරන්න පුළුවන්, ඔයගොල්ලන්ට හම්බ වෙන assessment බලන්න පුළුවන්. ඒ වගේම ඊළඟට තියෙන class එකේ Zoom link එක ඔයගොල්ලන්ට ඒකෙන් through ගන්න පුළුවන්. එතකොට අපි group වල share කරන්නේ නැහැ. මොකද LMS එක through තමයි අපි ගොඩක් වෙලාවට මේ දේවල් handle කරන්නේ. එතකොට මොනාරි ඔයගොල්ලන්ට comments මොනාරි දාන්න පුළුවන් නම් එතකොට payments කරන ඒවා, ඒ කියන්නේ first payment එක නෙවෙයි ඊට පස්සේ දැන් තියෙන payments ඔක්කොම ඔයගොල්ලන්ට handle කරන්න පුළුවන් LMS එක through. ඒ වගේම instructor කියයි ඔයගොල්ලන්ට මොනවද තියෙන projects assignments කියලා ඔයගොල්ලන්ට course එක අතරතුර යන දේවල්. ඒ වගේම ඔයගොල්ලන්ට වෙනම career guidance එකක් ඔයගොල්ලෝ Excel Power BI start කරනවා නම් අලුතෙන්ම පටන් ගන්න කෙනෙක් නම් කොහොමද ඔයගොල්ලෝ career එක develop කරගන්නේ, කොයි වගේ level එකකටද ඔයගොල්ලන්ට යන්න පුළුවන්, මොන වගේ career opportunities ද ලංකාව ඇතුලේ තියෙන, ඒ වගේම ලංකාවෙන් පිට මොනවද තියෙන්නේ කියන එක. ඒ වගේම ඔයගොල්ලන්ට වෙනම career freelance guidance එකක් හම් වෙනවා. ඔයගොල්ලන්ට job එකක් කරන අතරතුර
හෝ තමන් ගෙදර ඉන්නවා නම් ගෙදර ඉන්න කෙනෙක්ට උනත් ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට වැඩ කරලා යම්කිසි earning එක. මම ෆ්‍රීලාන්ස් කියන සමහර කට්ටිය ෆ්‍රීලාන්ස් කියන පාර්ට් එක ෆුල් ටයිම් කරන කට්ටිය ඉන්නවා, නැත්නම් පාර්ට් ටයිම් කරන කට්ටිය ඉන්නවා. ඒක ඩිපෙන්ඩ්ස්. ඒක ඔයගොල්ලන්ගේ choice එක මත. හැබැයි ඔයගොල්ලන්ට ලොකු ගැටලු ප්‍රමාණයක් එනවා ෆ්‍රීලාන්ස් කරද්දී. මොකද ෆ්‍රීලාන්ස් කියන්නේ මේ ප්ලැට්ෆෝම් එක through, ඒ කියන්නේ Fiverr Upwork වගේ ප්ලැට්ෆෝම් එකක් through කරන එකක් විතරක් නෙමෙයි. ෆ්‍රීලාන්ස් කියන්නේ ලොකු ඒරියා එකක්. අපි ඒව ගැනත් හොඳ අවබෝධයක් ලබා දෙනවා ඔයගොල්ලන්ට එක සෙෂන් එකක්. ඒකට ඔයගොල්ලන්ට අවබෝධයක් ගන්න පුළුවන් මොකද්ද ෆ්‍රීලාන්සර් කියන්නේ, මොන වගේ දේවල්ද ෆ්‍රීලාන්ස් කියන සෙග්මන්ට් එකෙන් කරන්න පුළුවන් කියන එක. එතකොට මොඩියුල් එක කරා ඔයගොල්ලෝ ගන්න ස්කිල් ඩෙවලොප්මන්ට් එක කරා කොහොමද ෆ්‍රීලාන්ස් සෙග්මන්ට් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ, ඒකේ තියෙන බැරියර්ස්, ලංකාවේ ඇතුලේ කරන කෙනෙක්ට තියෙන බැරියර්ස් ඕවර්කම් කරන්නේ කොහොමද, එතකොට ඒ දේවල් ඕවර්කම් කරලා කොහොමද ඔයගොල්ලෝ කෑෂ් ගේන්න ගන්න, ඒ වගේ ගොඩක් දෙන්ට ඉන්න කට්ටියට තියෙන ලොකු ගැටලු වලට අපි ඔයගොල්ලන්ට උත්තර ලබා දෙනවා. ඒ වගේම අපේ තියෙන වෙනම කැරියර් හබ් එකක්. ඒ කියන්නේ ඔයගොල්ලන් කමියුනිටි එකක් තියෙනවා. කමියුනිටි එකට ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙන හැමෝම මේ කමියුනිටි එකට ඉන්ක්ලූඩ් කරනවා. මොකද හේතුව ඒ අපිට ඇකඩමි එකක් වශයෙන් අපිට ඇතුළට හම්බ වෙන අපිට එන වේකන්සිස් එහෙම නැත්නම් ඔෆර්ස් තමයි අපි ඒකට දාන්නේ. එතකොට ඔයගොල්ලෝ ඒ කැරියර් හබ් එකේ ඉන්නවනම් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ හිතනවා නම් ඒ කැරියර් හබ් එකට එන වේකන්සිස් වලට ඔයගොල්ලෝ සූටබල් කියලා. ඔයගොල්ලන්ට පුළුවන් ඒ ජොබ් වේකන්සිස් වලට ඇප්ලයි කරන්න. ඒ වගේම අපිට හිතුණොත් ඔයගොල්ලන්ගේ කෝස් එක අතරතුර සහ කෝස් එක ඉවර වෙනකොට ඔයගොල්ලන්ගේ ටීම් එක ඇතුලේ කවුරු හරි කීප දෙනෙක් ඉන්නවා නම් හොඳ ස්කිල්ෆුල්, ඔයගොල්ලන්ගේ ස්කිල් එක හොඳට ඩිවෙලොප් කරගෙන අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් අපිට එන ඔපචුනිටිස් වලට අපි බේසිකලි අපි අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ව පුෂ් කරනවා ඉන්ටර්න්ෂිප් වලට, ජොබ්ස් වලට. ඒක it's up to you guys. මොකද අපිට ඒක මේමයි කියන්න බෑ. ඒක ඕගොල්ලන්ගේ කැපවීම, සැක්‍රිෆයිස් එක මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඔයගොල්ලෝ හරියට කරගත්තොත් කිසිම ගැටලුවක් නැහැ. අපි ඔයගොල්ලන්ව පුෂ් කරන්න පුළුවන්. right. මොකද ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් අපේ බේසිකලි මේන්ම ප්‍රොෆෙෂනල් ප්ලැට්ෆෝම් එක අපි මේන්ටේන් කරන්නේ LinkedIn එකේ. එතකොට LinkedIn එකේ ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් අපේ රිවිව්ස්, අපේ ස්ටුඩන්ට්ස් ලගේ රිවිව්ස්, ආ ඒගොල්ලෝ දැන් කොහෙද වැඩ කරන්නේ කියන එක. මොකද ඒකෙන් ඔයගොල්ලන්ට මම කියන්නේ Facebook එකේ නෑ කියලා. Facebook එකේට වැඩිය අපි කන්සිඩර් කරන්නේ LinkedIn එක. මොකද හේතුව LinkedIn එකේ තමයි ප්‍රොෆෙෂනල් ක්‍රවුඩ් එක ඉන්නේ. ඒ වගේම ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නේ LinkedIn එකේ. ඒ වගේම ඔයගොල්ලන්ගේ මම ඇඩ්වයිස් කරනවා ඔයගොල්ලෝ කවුරු හරි LinkedIn එකක් හදා ගන්න නැත්නම් අනිවාර්යෙන් අදම හදා ගන්න සහ ඒක අප්ඩේට් කරන්න. ඒක ගොඩක් වටිනවා. ඔයගොල්ලන්ට ජොබ් එකක් හොයා ගන්න වගේම. right. මේ තමයි ළමයි ඔයගොල්ලන්ට හම්බෙන සර්ටිෆිකේට් එක. ඇකඩමි එකෙන් හම්බෙන සර්ටිෆිකේට් ෆෝමැට් එක මේක. හැබැයි ඔයගොල්ලන්ට අර මම කලින් කිව්වා වගේ ඉන්ටර්නැෂනල් ලෙවල් සර්ටිෆිකේට් එකක් ඕන නම් ඒක මේකට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඒක ගෲප් එකේ ඔයගොල්ලන්ට ෂෙයා කරයි. කවුරු හරි ඒක ගන්න ඕනකමක් තියෙන කවුරු හරි ඉන්නවා නම් ගෲප් එකේ හරි කෝස් කෝඩිනේටර්ට ඔයගොල්ලන්ට පර්සනල් මැසේජ් එකක් දාලා ඔයගොල්ලන්ට අහන්න පුළුවන් ඒ සම්බන්ධයෙන්. මොකද මේකට ඉන්ක්ලූඩ් කරලා නැත්නම් සර්ටිෆිකේට් එක, ඒ සර්ටිෆිකේට් එක ඉන්ක්ලූඩ් කරලා නැත්නම් මේ කෝස් කන්ටෙන්ට් එක සහ කෝස් ෆී එක ફોකස් කරලා තියෙන්නේ මේ මොඩියුල් එකට සහ මේ සර්ටිෆිකේට් එක බේස් කරගෙන. මොකද අපි ලංකාවේ ලංකාවේ රජයේ ලියාපදිංචි ආයතනයක්, එක කිසිම ගැටලුවක් නැහැ. එතකොට ඒ වගේම අර සර්ටිෆිකේට් එක හම්බ වෙන්නේ අපිට ලංකාවේ ගවර්න්මන්ට් එකම වෙන කොහෙන්වත් නැහැ. මේක USA වලින් හම්බෙන ඉන්ටර්නැෂනල් සර්ටිෆිකේට් එකක්. එතකොට අපි ඒකට පේ කරන්න ඕන ඔයගොල්ලෝ වෙනුවෙන්. ඒ වගේම ඔයගොල්ලෝ ඒකට ෆලෝ අප් කරන්න ඕන ගයිඩ්ලයින්ස් ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ කරන්න ඕන ඇසෙස්මන්ට් ටිකක් තියෙනවා ඒකට වෙනම. එතකොට ඒ ටික ෆුල්ෆිල් කරොත් ඔයගොල්ලන්ට ඒ සර්ටිෆිකේට් එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. කාට හරි ඕනකමක් තියෙනවා නම් ඒක ගන්න. ඒකට ඇඩිෂනල් පේමන්ට් එකක් දීලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. හැබැයි වටිනවා. ඒක කිසිම ගැටලුවක් නැහැ. අනිවාර්යයෙන්ම වටිනවා කවුරු හරි මයිග්‍රේට් කරන්න ඉන්නවා නම්. ඒ වගේම ලංකාවේ ඉඳගෙන පිටරට ජොබ් එකකට ඇප්ලයි කරන්න ඉන්න කෙනෙක්ට නම් මම හිතන්නේ ගොඩක් වැලියු එකක් තියෙන සර්ටිෆිකේට් එකක්. අපි ඒක මේකට ඉන්ක්ලූඩ් කරලා නැති රීසන් එක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. කාට හරි ඕන නම් ඒක විස්තර දැනගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ කෝස් කෝඩිනේටර්ගෙන්. IQA හර්ෂණී IQF නෙමෙයි, ෆෝමැට් එකක් තියෙනවා ඔයගලන්ට chat එකේ අපි share කරන්න. අපි මේ ප්‍රසන්ටේෂන් එකට ඉන්ක්ලූඩ් කරලා නැහැ. අපි chat එකේ share කරන්නම් ඔයගලන්ට ඒකේ ෆෝමැට් එක. ඒකේ තියෙනවා වෙනම සර්ටිෆිකේට් නම්බර් එකක්. ඒ සර්ටිෆිකේට් නම්බර් එකෙන් ඔයගලන්ට වෙරිෆයි කරගන්න පුළුවන් මේ සර්ටිෆිකේට් එක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා ඒගොල්ලන්ගේ ඩෑෂ්බෝඩ් එකට ගිහින්. අපි ඒක share කරන්නම්. තව විනාඩි දෙක තුනකින් ඒක ෂෙයා කරන්න. ඒ වගේම පොඩ්ඩක් මතක් කරන්න කැමතියි ඔයගලන්ට වැලියු එකක් තියෙනවා මේ කෝස් එකේ. ඔයගලන්ට රෙජිස්ටර් වෙලා ඔයගලන්ට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. මොකද මේක පටන් ගන්නම විතරයි අපි මේ සර්ටිෆිකේට් එක. මේකෙන් පස්සේ අපේ ඇඩ්වාන්ස් සර්ටිෆිකේෂන් ලෙවල් තියෙනවා. ඒ වගේම ඩිප්ලෝමා, එතකොට ඩිග්‍රී ලෙවල් එක තාම නැහැ. හැබැයි ඒක ප්‍රෝග්‍රස් එකේ ගොඩක් වෙලාවට ඉස්සරහට අපේ. ඒ වගේම
අපිත් එක්ක ඉන්න ස්ටුඩන්ට්ස්ලාට ලොකු බෙනිෆිට්ස් ප්‍රමාණයක් තියෙනවා. මොකද අපිත් එක්ක ස්ටඩි කරපු කෙනෙක්ට අපේ ඉස්සරහට තියෙන කෝසස් වලට ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. මොකද මේක මෙතනින් අතර වෙන ගන්න අපේ කැරියර් පාත් එකේ අපේ ළමයි ඒ කියන්නේ අපේ එන්රෝල් වෙන ළමයින්ගේ කැරියර් පාත් එක ඩෙවලොප් කරන්න ඊට පස්සේ සෙග්මන්ට් අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් අපේ කෝස් කෝඩිනේටර්ගේ. රයිට්. වැදගත්ම දෙයක් මම හිතන්නේ කෝස් ඩීටේල්ස් කෝස් ෆී එක 7500යි. ඒ වගේම ඔයගොල්ලන්ට කොකෝ ඇප් එක හරහා පේ කරන්න පුළුවන් ක්‍රියාවක් තියෙනවා. පේමන්ට් එක නම් ලොකු ගැටලුවක් නැහැ. මොකද අපි මේක 7500 ගන්න හේතුව මේක පොඩ්ඩක් මාකට් එකට very much relevant. ඒ වගේම ගොඩක් වෙලාවට ඕනම ෆීල්ඩ් එක මම හිතන්නේ තමන් ඩිසයිනින් ෆීල්ඩ් එකේ හිටියත් ID ෆීල්ඩ් එකේ හිටියත් නැත්නම් HR ඇඩ්මින් කොහේ හිටියත් මම හිතන්නේ Excel Power BI කියන එක මම හිතන්නේ සෑහෙන්න වැලියු එකක් තියෙන සෙග්මන්ට් එකක්. ඒ වගේම කෝස් එකක්. ප්‍රශ්නයක් තියෙනවා නම් දුවේ පුතේ පොඩ්ඩක් අත උස්සන්න මම අවස්ථාවක් දෙන්න ඔයගලන්ට කතා කරන්න. මොකද ගොඩක් කට්ටිය දන්නවා මම හිතන්නේ මෙතන වැඩ කරන කට්ටිය ඇති මේ වගේ ජොබ් කරන කට්ටිය ඇති ඒ වගේම කැම්පස් වල ඉන්න කට්ටිය ඇති නැත්නම් A level O level ඉවරලා සම්බන්ධ වෙන කට්ටිය ඇති ඒ හැමෝටම වැදගත් වෙන සබ්ජෙක්ට් එකක් තමයි Excel Power BI කියන්නේ. මේක හරියට ස්ටඩි කරගත්තා කියන ඕනම කම්පැනි එකක ඇතුලේ සාමාන්‍යයෙන් තමන්ගේ ඉන්ඩස්ට්‍රි එක තමන් ඩිසයිනින් ස්ටඩි කරනවා. හැබැයි ඔයගලන්ට ඩිසයිනින් ජොබ් එකක් හම්බ වෙන්නේ නැහැ. ඒකට එකක් හම්බ වෙනකන් ඔයගොල්ලෝ වෙන ජොබ් එකක් කරනවා. එතකොට ඒ වෙන ජොබ් එකක් කරන එකට සමහරවිට Excel ඕන වෙන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක මම හිතන්නේ ඔයගලන්ට ලොකු ඔපොර්චුනිටි එකක් තියෙනවා මේක ස්ටඩි කරන මේ සබ්ජෙක්ට් එක ස්ටඩි කරන කරොත් ඔයගලන්ට ලොකු ඔපොර්චුනිටි එකක් තියෙනවා මාකට් එකේ ඉස්සරහට යන්න. රයිට්. වැදගත්ම දේ ඔයගලන්ට ඊට පස්සේ කවුද ඔයගලන්ට ඉන්ස්ට්‍රක්ට් කරන්නේ? මොකක්ද එයාට තියෙන ක්වොලිෆිකේෂන් එක? රයිට්. නිමේෂ් තමයි ඔයගලන්ට මේ ඉන්ස්ට්‍රක්ට් කරන්නේ මේ කෝස් එකේ ඉන්ස්ට්‍රක්ට් කරන්නේ මම හිතන්නේ අවුරුදු ගානක ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදියට පළපුරුද්දක් තියෙන ඒ වගේම කෝපරේට් ලෙවල් එකේ කෝපරේට් ට්‍රේනින්ග්ස් කරන කෙනෙක් මම වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මම හිතන්නේ ඔයගලන්ට එයාගේ LinkedIn ප්‍රොෆයිල් එක බලලා අවබෝධයක් ලබා ගන්න පුළුවන් සහ ඔයගලන්ට දැන් සෙෂන් එක සර්ට බාර දුන්නාට පස්සේ ඔයගලන්ට සර්ගෙන්ම ආගන්න පුළුවන් මොනවද කෝස් කන්ටෙන්ට් එකේ තියෙන මොනවද ෆලෝ අප් කරන දේවල් වලින් ඔයගලන්ට තියෙන ඔපචුනිටිස් මොනවද කියන එක මම හිතන්නේ සර්ගෙන්ම ආගන්න පුළුවන්. මම කියනකට වැඩිය මම හිතන්නේ ඉන්ඩස්ට්‍රි එකේ සෑහෙන කාලයක් ඉඳලා එක්ස්පර්ට් ලෙවල් එකේ ඉන්න කෙනෙක්ගෙන් ඔයගලන්ට ඒ දේ ලබා ගන්න පුළුවන් කියන මම හිතන්නේ බෙස්ට් සොලියුෂන් මම කියනකට වැඩිය. නිමේෂ් මම ඉන්නවා right නිමේෂ්ට බාරයි සෙෂන් එක මොනාරි ප්‍රශ්න තියෙනවා මම ආව පොඩ්ඩක් මතක් කරන්න chat box එකේ දාන්න ඔයගලන්ට මොනාරි ප්‍රශ්න තියෙනවා නම් අපි හැම එකටම ඔයගලන්ට හැකි පමණින් උත්තර ලබා දෙන්න. කොහොම ස්තුතියි. නිමේෂ් එහෙනම් ඔතුමාට බාරයි සෙෂන් එක. thank you විනාඩියකින්ද මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න මට පොඩ්ඩක් ඇක්සස් දෙන්න ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරියට එන්න. හරි නිමේෂ් අර පුළුවන් ෂෙයා කරන්න. හරි මම ස්ක්‍රීන් එක ෂෙයා කරා මං හිතනවා හැමෝටම පැහැදිලිව පේන ඇති කියලා ස්ක්‍රීන් එක. right හරි හරි හැමෝම පිළිගන්නවා ඇඩ්වාන්ස් එක්සෙල් ඇන්ඩ් පවර් BI කියන අපේ කෝස් එකට. සෝ මගේ නම නිමේෂ්. හරි මම තමයි ඔයගොල්ලන්ට කෝස් එක කරන්නේ. හරි එතකොට මං ගැන පොඩ්ඩක් කියවුවොත් හරි මං ගැන පොඩ්ඩක් කතා කරොත් මම වැඩ කරන්න පටන් ගන්නේ කියන්නේ work විදිහට මම වැඩ කරන්න පටන් ගන්නේ 2013 දී මම පටන් ගන්නේ ගාමන්ට් ෆීල්ඩ් එකෙන්. හරි. එතකොට ඒකට ඉතින් ප්‍රොෆෙෂනල් දෙන නම තමයි අපි අපරල් මැනුෆැක්චරින් කියන එක. එතකොට මේ පැත්තෙන් තමයි මම මුලින්ම පටන් ගන්නේ data entry operator කෙනෙක් විදිහට. ඊට පස්සේ merchandiser කෙනෙක් වෙලා ඊට පස්සේ supply chain analyst කෙනෙක් වෙලා ඊට පස්සේ project executive කෙනෙක් වෙලා එතනින් එහාට
IT ෆීල්ඩ් එකට මම මාරු වෙනවා. හරි. එතකොට IT ෆීල්ඩ් එකේ ඉඳගෙන මම එතනින් හිටියේ ඇත්තටම බිස්නස් ඇනලිස්ට් කෙනෙක් විදිහට වැඩ කළා. දැනට මම IT ෆීල්ඩ් එකෙනුත් අයින් වෙලා IT ෆීල්ඩ් එකේම තමා බට් මම දැන් data analytics වල තමා වැඩ කරන්නේ. එතකොට මම දැනට travel industry එකේ reporting analyst කෙනෙක් විදිහට වැඩ කරනවා. හරි. එතකොට මම Excel පැත්ත ගත්තොත් Excel නම් මම සාමාන්‍යයෙන් වැඩ කරන්න පටන් ගත්ත දවසේ ඉඳන්ම මම Excel එක වැඩ කරනවා. එතකොට 2013 ඉඳන්ම මම වැඩ කරනවා. Power BI පැත්ත ගත්තොත් Power BI 2016 වගේ ඉඳන් එතනින් එහා දිගටම මම වැඩ කරන් යනවා. හරි. එතකොට ඩෑෂ්බෝඩ් හදන ඒ වගේ ඉඳන් ඔයාලා දන්න බේසිකලි ඔයාලට ඔෆිස් වල තියෙන ප්‍රශ්න ගොඩක් තියෙන අලුත් දේවල් ගැන අහන්න තියෙන දේවල් සියලුම දේවල් ගොඩක් වෙලාවට මම එක්කෝ ඉගෙනගෙන තියෙනවා නැත්නම් එක්ස්පීරියන්ස් කරගෙන තියෙනවා නැත්නම් ඒවත් එක්ක වැඩ කරලා තියෙනවා. මොකද ඔෆිස් වලදී වැඩ කරනකොට ප්‍රශ්න ගොඩක් එනවා. ඒවා ඉතින් සොලියුෂන් හොයන එක තමයි ඉතින් මගේ රාජකාරිය. රයිට්. එතකොට මේ කෝස් එක හදනකොට මේ කෝස් එකේදී ඇත්තටම අපි බලාපොරොත්තු වෙන දේවල් කීපයක් තියෙනවා ඔයාලට දෙන්න. ඒක තමයි මූලිකම දේවල් ටික. හරි. එතනින් එහාට කෝස් එක අතරතුර ඔයාලගෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. හරි. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මම ඔයාලට පොඩි වෙලාවක් දෙන්නම්. එතකන් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් හරි ඔයාලට chat box එකේ දාන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් දිගටම දාගෙන යන්න. මම පොඩි වෙලාවක් මම මැද හරියදී කරගෙන යනකොට චූට්ටක් නවත්තලා ඊට පස්සේ මම ඕගොල්ලෝගේ ප්‍රශ්න වලට මම උත්තර දීලා එතනින් එහාට මම ඊටු ටික කරන් යනවා. ඒ අතරතුර ඔයගොල්ලන්ටත් මොනවා හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඒ කියන්නේ මම අවස්ථාව දුන්නට පස්සේ ඔයාලට මොනවා හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන්. හරි. මම පොඩ්ඩක් නිකන් මගේ ඇස් අරව මේවා පේනවා නම් මම පොඩ්ඩක් නිකන් සයිඩ් එක බලනවා වගේ එහෙම ඔයාලට පේනවා නම් ඒ ගොඩක් කරන් මම මගේ තව ස්ක්‍රීන් එක මම ඔයාලගේ chat box එක දාගෙන ඉන්නේ. ඉතින් මට ඔයාලගේ ප්‍රශ්න මොනවා හරි දාන ඒවා තියෙන ඒවා මට ඒවා ටික ඔක්කොම පේනවා. හරි. ඒ නිසා තමයි මම මේ පොඩ්ඩක් සයිඩ් එක බලාගෙන මම ඔයාලගේ කතා කරනකොට යන්නේ. හරි. ඔයාලට ගොඩක් වෙලාට ස්ක්‍රීන් එක තමයි පේන්නේ. බට් මාව පේනවා නම් සයිඩ් එකෙන් මම පොඩ්ඩක් බලන වෙලාවට ඒ ඔයාලගේ chat එක දිහා මම බලාගෙන ඉන්නවා. හරි. එතකොට කවුරු හරි කෝස් එකත් එක්ක දිගටම ජොයින් වෙන්න කැමති කෙනෙක් ඉන්නවනේ. තව තියෙනවා මම තාම මොඩියුල් ගැන කතා කරන්නේ නැහැ. උනාට අපේ කෝඩිනේටර් එහෙම මම දානවා දැක්කා. කවුරු හරි ජොයින් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් අපේ WhatsApp group එක මෙතන දාලා තියෙන අපේ chat box එකට එතනින් ගිහිල්ලා ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. හරි. හරි. එතකොට කෝස් එකේදී මම කිව්වා කොටස් දෙකක් අපි බලාපොරොත්තු වෙනවා. එකක් තමයි අපි ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන දේ. මම කෝස් එක තනිකරම කරන්නේ මේ පැත්ත බලාගෙන. එතනින් එහාට ඔයාලට කෝස් එක හදාරනකොට, ඒ කියන්නේ කෝස් එක කරගෙන යනකොට, හරි කෝස් එක ෆලෝ කරනකොට ඔයාලා මොනවද කරන්න ඕනේ කියන එක. මම ඔයාලගෙන් එක්ස්පෙක්ට් කරන දේවල් ටිකකුත් තියෙනවා. හරි. එතකොට කෝස් එකෙන් ඔයාලට ගොඩක් වෙලාවට ගන්නකොට මෙතනදී සම්පූර්ණ මේන් අයිඩියා එක තියෙන්නේ Excel වල beginner ඉඳන් Excel වල advanced level එකට එනකම් full comprehensive. කියන්නේ all in one package එකක් වගේ ඔයාලට දැනුමක් දෙන්න තමයි මගේ plan එක තියෙන්නේ. හරි. එතකොට ඒ කියන්නේ beginning අරව මේ ඔක්කොම ටික කතා කරනවා. බට් එතෙන්දී අපි මූලිකවම අයිඩියා එක තියෙන්නේ ඔයාලට Excel වල functions එක්ක වැඩ කරන්න තියෙන බය නැති කරන එක. හරි. එකක් functions වල වැඩ කරනකොට ඒකේ logic කොහොමද දුවන්නේ? ඒකයි ඒ විදිහට වැඩ කරනකොට අපිට මොන වගේ functions අපිට පාවිච්චි කරන්න පුළුවන්. අර ඒ වගේ කියන දේවල් ගැන කතා කරන එක තමයි මූලිකම ඌමනාව තියෙන්නේ. මොකද function එකක් දැක්ක ගමන් සමහර අයට කොහෙද මේ function එක තියෙන්නේ මොකක්ද මේ function එකෙන් වෙන්නේ කියන idea එකක් සමහර කට්ටියට එන්නේ නැහැ. හරි. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒ ගැන හිතන්නෙත් නැහැ. ඒ වුණාට ඒ functions එක්ක වැඩ කර සමහර functions තියෙනවා. දැන් උදාහරණයක් විදිහට office එකක සාමාන්‍යයෙන් ඉන්න කෙනෙක් දන්නවා ඉන්න කෙනෙක් නම් ඔයා usually දන්න දෙයක් තමයි Excel වල නිකන් අර හෙන අපේ ජාතික හතුරෙක් විදිහට ඉන්න එකක් තමයි VLOOKUP කියලා කියන්නේ. එතකොට VLOOKUP function එක කියන්නේ මොකද්ද? ඒක වැඩ කරන්නේ කොහොමද? ඒකේ තියෙන දේවල් මොනවද? අපිට කොහොමද ඒක පාවිච්චි කරන්න පුළුවන් business cases? ඒ වගේ දේවල් ගැන කතා කරන වගේ දේවල් අපි ඔතෙන්දි කතා කරනවා. හරි. ඒ තමයි usual කතාව. හරි. එතකොට එතනින් එහාට ඔයාට ලොකු රිපෝට් එකක් වගේ දෙයක් හම්බුනොත් ඒකේ අපිට අදාළ දේවල් කොහොමද එක්ස්ට්‍රැක්ට් කරන්නේ? අපිට සමහර ඒවා අපි කොහොමද ඒකෙන් ගලවලා අපි අයින් කරගන්නේ? අර ඒ වගේ දේවල් ගැන කතා කරන එක. ඕක අපි ලොකුවට කියනකොට අර නිකන් ලොකු වචනයක් දාලා කතා කරනකොට අපි ඔකට කියනවා data manipulation කියලා. අපි අපිට අදාළ වෙන විදිහට අපි දත්ත වෙනස් කරගන්නවා කියන එක. හරි. එතනින් එහාට අපිට data analytics එහෙම නැත්නම් data analysis කියන එක අපිට කරන්න පුළුවන්. දත්ත විශ්ලේෂණය කියන පාර්ට් එක අපිට කරන්න පුළුවන්. හරි. දත්ත විශ්ලේෂණය කිව්වම එහෙම නැත්නම් ඔය analysis කියන පාර්ට් එක කිව්වම ඕක කොහොමද අපි summarize කරන්නේ? ඕකෙන් අපි කොහොමද දැන් data කියන එක කොහොමද අපි information විදිහට හරවගන්නේ? අපිට අදාළ වෙන දේවල් අපි කොහොමද extract කරගන්නේ? එතනින් එහාට අපි ඕව කොහොමද අපි ඕක කෙනෙක්ට අපි present කරන්නේ වගේ දේවල් ගැන අපි ඔතෙන්දි කතා කරනවා. right. ඒ දේවල් කොහොමද ඔයාලා කරන්න කියන එක බලන්න. ඊළඟට ඔය extract කරන informations අපි කොහොමද use කරලා
අපි overall view එකක් ගන්න පුළුවන් වෙන විදිහට අපි dashboard එකක් කොහොමද Excel ඇතුළේ කරන්න කියන එක අපි බලමු. right. ඔය වගේ දේවල් තමයි අපේ main target එක තියෙන්නේ Excel පැත්තෙන් ගන්නකොට. Power BI වලදී basically Excel වලින් කොහොමද කෙනෙක් දැන් Excel කියන එකේ advanced level එකකට ආවට පස්සේ එතනින් එහාට යන්න තැනක් නැත්තම් එයා නිකන් හිර වෙනවා කියලා. එහෙම නැතුව එයාට ඩෝ එක ඕපන් කරන පාර්ට් එක තමයි ඇත්තටම තියෙන්නේ Power BI පැත්තේ. ඒ කියන්නේ Power BI කියන්නේ මොකද්ද? කොහොමද අපි Power BI එක වැඩ කරන්නේ? Excel වලින් කෙනෙක් Power BI වලට move වෙනවා නම් එයාට මොනවද Power BI වල තියෙන supporting parts කියන එක කොහොමද ඒ දේවල් යන්නේ? මොකද දෙකම ගත්තොත් overall Microsoft company එකේ products දෙක. හරි. එතකොට Microsoft එක company එක Microsoft එකේ එක product එකක් තියෙනවා. ඒ product එකෙන් advanced version එක විදිහට ඊළඟ product එකට කොහොමද move වෙන්නේ කියන එක ගැන තමයි අපි එතෙන්දි බලන්නේ. right. ඕක තමයි මූලිකම දේවල් විදිහට තියෙන්නේ. එතකොට course එකේදී ඔයාලා ඉන්නකොට හරි මගේ expectation එකක් තියෙනවා ඔයාලගේ. එතකොට ඔයාලා හැම වෙලාවෙම live class එකට එන්න ඕනේ. මම recording එකක් කරන්න මේ class එකට ඇවිල්ලා කතා කරන්නේ මට ඔයාලත් එක්ක වැඩ කරගෙන යන්න තමයි class එකේ ඉන්න. right. එතකොට ඒක එක. දෙවැනි එක ඔයාලට දෙන contents, ඔයාලට දෙන links, ඊළඟට PDF files ඕවා පාවිච්චි කරලා ඔයාලා දෙන දේවල් ටික ඉගෙන ගන්න ඕනේ. right. මම මගේ පැත්තෙන් මම ඕගොල්ලන්ට full support එක දෙනවා. ඉන්ස්ටිටියුට් එක පැත්තෙන් අපේ කට්ටිය full support එක දෙනවා. but ඔයාලා ඇවිල්ලා ඔයාලගේ course එකේ තියෙන දේවල් ඔයාලා මහන්සි වෙලා ඉගෙන ගන්න ඕනේ. හරි. එතකොට එතෙන්දී ඔයාලා ඒකට ඔයාලා කොච්චර ඔයාලා රිසර්ච් කරනවද එක්ස්ප්ලෝර් කරනවද සහ ඔයාලා ප්‍රැක්ටිස් කරනවද කියන එක මත තමයි ඔයාලට කොච්චර ඒක ඔළුවට වදිනවද කියන එක තීරණය වෙන්නේ. හරි. එතකොට ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා. හරි. Excel data analytics ඔයාලට ඕනම් Power BI ඒ පැතිවල ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට ඒවා කෝස් එක තුරාවට ඕන වෙලාවක අහන්න පුළුවන්. කෝස් එක තුරාවට කියන්නේ එතනින් එහාට ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් කෝස් එක සතියේ දවස් එක දවසයි පැය දෙකක් වගේ තියෙන්නේ. එතකොට ඒක ගත්තොත් ඒකට අමතරව ඔයාලට සතිය මැද්දේදී මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් උනත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඒ ප්‍රශ්නේ අපේ කෝඩිනේටර් රීච් කරවන්න පුළුවන්. එතනින් එහාට එයාගෙන් මට ඔයාලට ඒකට බලලා ආන්සර් එකක් දෙන්න පුළුවන්. හරි. ඊළඟට කෝස් එක කරගෙන යනකොට usually මගේ තියෙන දෙයක් තමයි කෝස් එක කරන් යනකොට මයික් එක මියුට් කරලා තියාගන්න. හරි. එතකොට මයික් එක ඔයාට අන්මියුට් කරන්න ගොඩක් වෙලාවට ඔයාට chance එකක් හම්බෙයි මම පොඩ්ඩක් කියවන එක නවත්තනවා. යන්න ඒ වගේ වෙලාවක බලලා ඔයාට මයික් එක අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්. හරි. හැබැයි ඔයා මයික් එක අන්මියුට් කරලා කතා කරන්න අකමැති කෙනෙක් නම් always ඔයාට chat option එක තියෙනවා. ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට කෝස් එකේ සාමාන්‍යයෙන් ඔයාට අවුට්කම් එක විදිහට බැලුවොත් එතකොට ඔයාට ගොඩක් වෙලාවට කෝස් එකේ අවුට්කම් එක විදිහට මම මැජොරිටි මම පාර්ට් එක සලකන්නේ Excel පැත්තෙන් සලකලා කතා කරේ. එතකොට Excel වලදී ඔයාලට කොහොමද data ටිකක් හම්බුනා ටිකක් report එකක් හම්බුනත් මොනවා වුණත් ඔයාලට ඒකේ data manipulate කරන්න අදාළ විදිහට වෙනස් කරන්නේ ඔයාලා කොහොමද? හරි මේ කතා කරන්නේ ඔයාගේ value එක 1,21,000ක් තියෙන එක ඔයාට හොඳ වැලියු එකක් විදිහට 4,50,000 මාරු කරනවා කියන කතාව නෙමෙයි මෙතනදි කතා කරන්නේ. මේ කතා කරන්නේ ඔයාට අදාළ වෙන data extract කරන්න, අදාළ වෙන data ටික filter කරලා හරියට detail බලන්න, ඒවට ගැලපෙන්න data වෙනස් කරගන්නේ කොහොමද කියන එක තමයි මෙතනදි කතා කරන්නේ. හරි. ඊට පස්සේ ඒ ගත්ත data ටික summarize කරන්නේ කොහොමද? summarize outputs කියලා කතා කරන්නේ. එතකොට summarize information විදිහට කොහොමද අපි හරවගන්නේ? ඕවා පාවිච්චි කරලා අපි Excel dashboard වලට කොහොමද යන්නේ සහ Excel dashboards ඒ Excel පැත්තෙන් කතා කරලා ඒ දේවල් ඉවරුනාට පස්සේ Excel වලින් කොහොමද Power BI පැත්තට එන්නේ කියන එක තමයි අපි ගොඩක් වෙලාට බලන්නේ. හරි. ඒක තමයි මූලිකම අරමුණ තියෙන්නේ මේ course එකේ. ඒ ඇතුලේ ඔයාලට හම්බෙන outcome විදියට. හරි. එතකොට අපි අපේ තියෙන පාඩම් ටිකත් එක්ක අපි පටන් ගමු. හරි. එතකොට මම පාඩම් ටික මෙන්න මේ සතියේ මෙන්න මෙහෙම කරනවා කියලා මම ඔයාලට එහෙම කියන්නේ නැහැ. මොකද අපේ පැය 20 තියෙනවා. පැය 20 දී මම ඔයාලට තියෙන ඔක්කොම ටික කවර් කරනවා. හැබැයි මොකද මේ සතියේ කියලා මම වීක් වලට කඩන්නේ නැහැ. මම මොඩියුල්ස් වලට කඩලා තමයි කරන්නේ. එතකොට මට ඒක ඔයාලට හැන්ඩල් කරවන්න ලේසි නිසා. හරි. මගේ පැත්තෙන්. හරි. පළවෙනි මොඩියුල් එක විදිහට අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ Excel basic ගැන. හරි. මේ කතා කරන්නේ වෙරිම බේසික්. හරි මොකද්ද Excel වල ඉතිහාසය? මම සාමාන්‍යයෙන් Excel වල පොඩක් ඉතිහාසය ගැන කියවනවා. ඊට පස්සේ Excel වල ඉන්ටර්ෆේස් එක කියන්නේ මොකද්ද? දැන් එතකොට ලේටස්ට්ම ඉන්ටර්ෆේස් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ Excel වල ටර්මිනොලොජි කියලා කතා කරනවා. සාමාන්‍යයෙන් ඔයාලා ඔය ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවනම් සාමාන්‍යයෙන් ඒකට ගැලපෙන ස්පෙસિෆික් වචන තියෙනවා. හරි. ඒක ඔයාලා කියවනකොට දන්න.
අන්න ඒ වගේ දේවල් ගැන කතා කරන ඒකට කියන්නේ සාමාන්‍යයෙන් ටර්මිනොලොජි කියලා. එතකොට ඔය සෙල් එකක් දැන් Excel වල ඉන්නකොට නම් සෙල් එකක් කියන්නේ මොකද්ද, රේන්ජ් එකක් කියන්නේ මොකද්ද, වර්ක්ෂීට් එකක් ඔය වගේ වචන මොනවද කියලා ගත්තොත් සමහර අය දන්නේ නැහැ. හරි. එතකොට ඒ වගේ වචන වලට කියන්නේ මොනවද? එතකොට ඕකේ තියෙන සමහර දේවල් තියෙන ඒවා මොනවද අපි ඒවැ මොනවද තියෙන්නේ කියන එක ගැන අපි කතා කරමු. හරි. මේ වචන ගැන ගොඩක් වෙලාට කතා කරනවා. මොකද ඒ වචන ටික ඔලුවට දාගෙන අයිඩියා එක ගත්තම තමයි අපිට එතනින් එහාට වැඩ ටික කරගෙන යන්න ලේසි වෙන්නේ. හරි. ඊළඟට relative versus absolute referencing කියලා concept එකක් තියෙන Excel වල. ඒක ඔයා දැනගෙන ඉන්න ඕනේ. මොකද ඒකත් එක්ක තමයි එතනින් එහා තියෙන ඔක්කොම Excel වල දේවල් build වෙන්න පටන් ගන්නේ. right. ඒකත් එක්ක අපි ඕවා තියෙන number formattings කතා කරනවා සහ අපි ඕවත් එක්ක තියෙන conditional formattings කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ condition එකක් මත කොහොමද formatting එක වෙනස් වෙන්නේ කියන එක. හරි. නමේ තියෙන conditional formatting. හරි. format එක කොහොමද condition එකක් මත වෙනස් වෙන්නේ. හරි. අන්න ඒ වගේ දේවල් කොහොමද කරන්න කියන එක අපි බලමු. හරි. ඕක තමයි ගොඩක් වෙලාට Excel basic වලින් අපි cover කරගන්න try කරන්නේ. ඔතනින් එහාට තව ගොඩක් වෙලාට ওই data එකත් එක්ක වැඩ කරනකොට එන්න තියෙන parts තියෙනවා. එතකොට filtering sorting වගේ දේවල් අපි ඒවත් ගොඩක් වෙලාට එතෙන්දිම කතා කරලා ඉවර කරනවා. right. ඊට පස්සේ set වෙනවා second module එකට. මේක ටිකක් වෙලා ඇදෙන දෙයක්. මොකද මට ඔයාලට ටිකක් මේක හොඳ full එකක් දෙන්න ඕන හින්දා. එතකොට මේක formulas and functions. හරි. මොනවද formulas කියන්නේ, මොකද්ද functions කියන්නේ, මොනවද අපි පාවිච්චි කරන්නේ, කොයි වෙලාවෙ අපි කෝකද පාවිච්චි කරන්නේ, ඔය වගේ තියෙනවා. ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ Excel formula එකක් දාන්න, Excel formula එකක් දාන්න කියන. ඒ වුණාට හැම වෙලාවෙම අපි දාන්නේ Excel formula එකක්ම නෙමෙයි. හරි. එතකොට ඒකේ මොකද්ද තියෙන වෙනස? ඒ වුණාට මිනිස්සු මොන විදිහටද ඕක පාවිච්චි කරන්න කියන එක තමයි අපි ගොඩක් වෙලාවට බලන්නේ. එතකොට ඔය formulas වලට වඩා අපි එතෙන්දී කතා කරනකොට Excel ඇතුලේ තියෙන functions කියන එක අපි ඉගෙන ගන්නවා. හරි. එතකොට ඔය functions කියන ඒවා එක එක categories වලට කැඩෙනවා. හරි. summarize කරන functions තියෙනවා. ඔවට අපි කියන්නේ aggregation functions කියලා. එතකොට ඔයාලා දන්න ගොඩක් සරලම ෆන්ක්ෂන් එක තමයි sum කරන ෆන්ක්ෂන් එක. දැන් Excel වල ඉන්නවා නම් numbers 10ක් 12ක් තියෙනවා නම් ඒ ටික එකතු කරලා total value එකක් ගන්න කිව්වොත් sum කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ. හරි. ඕක aggregation function එක. ඒ වගේ තව functions තියෙනවා. ඒවා මොනවද කියන එක අපි බලමු. ඊට අමතරව text functions කියලා જાති තියෙනවා. ඒ කියන්නේ text වලම කැලි එළියට ගන්න, කැලි replace කරන්න ඔය වගේ ගොඩක් වැඩ කරන්න පුළුවන් text functions තියෙනවා. හරි. අන්න ඒ දේවල් මොනවද කියන එක අපි බලනවා. එතනින් එහාට lookup functions කියලා දේවල් තියෙනවා. lookup functions වලදී අපි ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන අපේ ඇත්තටම ජාතික හතුරා විදිහට ඉන්න VLOOKUP වගේ functions තියෙනවා. අන්න ඒව ගැන කතා කරනවා. එතනින් එහාට අපි අලුත් functions, ඒ කියන්නේ VLOOKUP වල ඇවිල්ලා successor වගේ ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ VLOOKUP වල ඇත්තටම කවුද? මුණුපුරා වගේ ඉන්න ඩයල් එක XLOOKUP කියලා. අන්න ඒ වගේ දේවල් ගැන අපි කතා කරන්නේ කොහොමද කියලා බලනවා. එතකොට ඒ functions කොහොමද වැඩ කරන්නේ, ඒකේ logic එක කොහොමද තියෙන්නේ, ඒ වගේ දේවල් ගැන අපි ඔතනදි කතා කරනවා. හරි. එතකොට logical functions ගැන කතා කරනවා. මොකද logic එක ඒ කියන්නේ ඔයාගේ මොනවා හරි condition එකක් වගේ තියෙනවා නම් condition එක සත්‍ය වෙන අවස්ථාවේ අසත්‍ය වෙන අවස්ථාවේ multiple conditions තියෙනවා නම් කොහොමද, එතකොට ඒ conditions වල මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් කොයි විදිහටද යන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් ගැන කතා කරන functions තියෙනවා logical කියලා. අපි අන්න ඒව ගැනත් අපි කතා කරනවා. එතනින් එහාට range එකක තියෙන overall නිකන් range based conditional functions කියලා තියෙනවා. ඒක ගොඩක් වෙලාවට එතෙන්ට එද්දී ඔයාලට ඒක තේරෙයි ඒවත් එක්ක කොහොමද වැඩ කරන්න කියලා. ඒ දේවල් එක්ක අපිට එතකොට එතෙන්දි කතා කරන්න පුළුවන්. හරි. එතකොට මේ මොඩියුල් එක මම ටිකක් explain කරලා වැඩිපුර අරන් යනවා. ඒ අරන් යන්නේ ඕගොල්ලන්ට ටිකක් වැඩිපුර idea එකක් දෙන්න මොකද්ද මේ Excel ඇතුලේ functions වලින් කොහොමද මේ දේවල් වෙන්නේ කියන එක. හරි. ඊට පස්සේ අපේ මොඩියුල් 3 වලට අපි යනවා. මොඩියුල් 3 වලදී ගොඩක් වෙලාට එතෙන්දි තියෙන්නේ working with tables and pivot tables. එතකොට table එකක් කියන්නේ මොකද්ද? Excel වල table කියලා concept එකක් තියෙනවා. ගොඩක් අය පාවිච්චි කරන්නේ නැහැ. හරි. හැබැයි ඒක හොඳ පාවිච්චි කරන්න හොඳ දෙයක්. ඒක මොකද්ද කියන එක අපි බලනවා. එතකොට ඒකේ කොහොමද අපි data හරියට තියාගන්නේ, data හරියට ඒකට දාගන්නේ කොහොමද, ඒවා data හරියට කොහොමද අපි පාවිච්චි කරන්නේ, ඕකයි සහ normal data ටිකක් තියාගන්න එක අතර වෙනස මොකද්ද, ඔය වගේ දේවල් ගැන අපි උතන්දි කතා කරනවා. ඊට පස්සේ අපි ඕකත් එක්කම අපි pivot tables වලට එනවා. හරි. pivot table එකක් කොහොමද හදාගන්නේ, pivot table එකක් එක්ක data කොහොමද අපි refresh කරන්නේ, ඒවා හරියට දාගන්නේ, ඒ දේවල් අපි උතන්දි බලන්න පටන් ගන්නවා. ඊට පස්සේ pivot table එකක් කොහොමද අපි පාවිච්චි කරලා අපේ හරියට informations අපි කොහොමද සමරයිස් කරගන්නේ. හරි. එතකොට සමහර වෙලාවට ඔයාලට වෙලා තියෙනවද දන්නේ නැහැ, මම බිස්නස් එකේදී නම් ගොඩක් වෙලාවට ඉන්න කට්ටියට සමහර වෙලාවට හම්බ වෙන දෙයක් තමයි එකපාර බොස් එනවා. බොස් ඇවිල්ලා කියනවා මේ
මොකක් හරි ඉන්වෙන්ටරි හරි මොකක් හරි එකක් තියෙනවා නම් මට මේක සමරයිස් කරන්න ඕනේ. හැබැයි මට මේක මෙන්න මේ කැටගරි එක ටෝටල් එකෙන් කොච්චර percentage එකක් වගේ ඕනේද? අන්න ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් මේ ටෝටල් එකෙන් කොච්චර percentage එකද වගේ කියලා ඇහුවොත් එතකොට ඔයාට එකපාර නිකන් බලන් වෙනවා ගණන් හදන්න වෙනවා මැජික් කරන්න වෙනවා. ඉතින් ඔය වගේ දේවල් අපි කොහොමද pivot table එකකින් සිම්ප්ලි කරගන්නේ? වගේ දේවල් අපි ඔතනදි කතා කරනවා. right? එතනින් එහාට ওই pivot tables පාවිච්චි කරලා අපිට අවශ්‍ය detail ටික විතරක් පෙන්වන්න ඕක ෆිල්ටර් කරන්නේ කොහොමද? සමහර වෙලාවට අපිට detail සමහර වෙලාවට අවුරුද්දකට විතරක් ෆිල්ටර් කරන්න වෙනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට ස්පෙસિෆික් කැටගරි එකකට වගේ ෆිල්ටර් කරන්න වෙනවා. අන්න ඒ වගේ දේවල් අපි කොහොමද ඔතනදි කරන්නේ? කරලා අපේ ওই pivot table එකෙන් අපි හරියට data කොහොමද output එකක් විදියට දෙන්නේ වගේ දේවල් කතා කරනවා. හරි. එතකොට ඒ දේවල් තමයි අපේ මූලික idea එක තියෙන්නේ module 3 වලින් කතා කරන්නේ. හරි. ඊට පස්සේ මොඩියුල් 4 වලට ගියාම data validation කියන දෙයක් අපි කතා කරන data validation වල basics. හරි. එතකොට මෙතෙන්දි ගොඩක් වෙලාවට idea එක තියෙන්නේ ඔයාලා සමහර වෙලාවට Excel ඇතුලේ වැඩ කරන කෙනෙක් එහෙම ඉඳලා නම් දන්නවා සමහර වෙලාවට ඒකේ තියෙන පොඩි බොක්ස් එකක් වගේ තියෙන එක ක්ලික් කරපුවාම නිකන් පොඩි drop down එකක් වගේ එකක් එනවා. ඒකෙන් අපිට උත්තරේ තමයි තෝරගන්න පුළුවන්. එන්නේ වෙන එකක් අපිට type කරන්න බෑ. හරි. ඔන්න ඔය වගේ මේකක් තියෙන ඒවා ඒව ගොඩක් වෙලාවට data validation කියලා තියෙනවා. කොහොමද ඒවා වැඩ කරන්නේ? ඇයි අපි data validation එකක් use කරන්නේ වගේ දේවල් ගැන අපි කතා කරනවා. ඊට පස්සේ ඕකත් එක්ක අපි drop down එකක් කොහොමද හදාගන්නේ සහ ඒ සෙල් එකක් වගේ drop down එකක් අපි හරියට තෝරගන්නකොට අපිට ඕකට custom ඒ කියන්නේ අපිටම ඒ එතෙන්ට අදාළ වෙන ගැළපෙන විදිහට custom input message එකක් error message එකක් කොහොමද වැරදි ඉන්ෆෝමේෂන් එකක් දැම්මොත් error message එකක් එන්නේ කොහොමද මේ කොයි වගේ ඉන්ෆෝමේෂන් එකක්ද අපි රික්වෙස්ට් කරන්නේ එයාලගෙන් මෙතෙන්ද තෝරන්න කියන එක වගේ ඉන්පුට් මැසේජ් එකක් කොහොමද අපි එතෙන්ට සෙට් කරගන්නේ කියන එක වගේ දේවල් අපි කතා කරනවා. හරි. මොකද ඒ දේවල් දැනගත්තම තමයි data validation වල ඔයාලට simply හරියට දෙයක් කරගන්න පුළුවන් වෙන්නේ. හරි. එතනින් එහාට ආවොත් අපි worksheet සහ workbook protection කියන එක ගැන කතා කරනවා. මේක වැදගත් වෙනවා. ඔයා analysis වගේ දේවල් කරනවා නම් ඔයා finance field වල වගේ ඉන්නවනම් පට්ට විදිහට වැදගත් වෙනවා. මොකද හේතුව කට්ටිය එහෙන දක්ෂයි ඒගොල්ලෝ සමහර කට්ටිය ඉන්නවා නොදැන සමහර කට්ටිය ඉන්නවා දැන. මේ වැඩේ කරන ඒ කියන්නේ ඒගොල්ලෝ details වෙනස් කරනවා. හරි. මම ඕන තරම් මට හම්බෙලා තියෙනවා. හරි. එතකොට අන්න ඒ වගේ තැනකදී මේ worksheet සහ workbook protection කියන එක ඇත්තටම මාර විදිහට වැදගත් වෙනවා. අපි කොහොමද ඒක පාවිච්චි කරලා අපි අපේ තියෙන Excel එකේ ෆයිල් එක අපි කොහොමද details සහ ෆයිල් එක කොහොමද අපි protect කරගන්නේ කියන එක ගැන අපි කතා කරනවා. එතකොට අපිට සමහර එක specific team එකකට විතරක් අපිට දෙන්න ඕනේ access edit කරන්න access දෙන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් වලදී අපි කොහොමද edit ranges එක වැඩ කරන්න කියන දේවල් ගැන අපි කතා කරනවා. හරි. හරි. මම මොඩියුල් 5 වෙනකන් ආවා. හරි. එහෙනම් chat box එකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද කියලා මම පොඩ්ඩක් බලනවා. හරි. ආ හරි. ඒ කෙනෙක් අහලා තියෙනවා can we join to physical class please කියලා ඒක අපේ location එක දාලා තියෙනවා. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා. Ruby දාලා තියෙනවා hi can I get your email please. හරි. එක්කෙනෙක් අන්මියුට් කරලා මොකක් හරි ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නෑ මං හිතන්නේ. රුබි පොඩ්ඩක් අපේ කොර්ඩිනේටර් කන්ටැක්ට් කරගන්න එයා ඔයාට ඊමේල් එක ප්‍රොවයිඩ් කරයි. හරි. හරි. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? හරි නිෂාන් අහලා තියෙනවා සර් අපේ ඔෆිස් එකේ Salesforce use කරන්නේ Power BI and Salesforce connect කරන්න පුළුවන්ද? නිෂාන් connect කරන්න පුළුවන්. හරි. ඔතන්දී ඔයා පොඩ්ඩක් බලන්න මෙහෙමයි. best practice එක තියෙන කිසිම වෙලාවක direct connect කරන්න එපා Salesforce එකත් එක්ක. මොකද as far as මම දන්න තරමින් Salesforce එකයි මේකයි connect කරාම data ගන්න පටන් ගත්තම Salesforce එකේ තියෙන full එකෙන්ම තමයි අදලා ගන්න බලන්නේ. හරි. එතකොට usual සාමාන්‍යයෙන් best practice එක විදිහට මම දන්න best practice එක විදිහට අපේ company එකේ කරන best practice එකේ විදිහටත් කරන්නේ සාමාන්‍ය Salesforce data ටික යනවා central
data තියෙන තැනකට අපි මම නෙමෙයි සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එකේ කතා කරනකොට ඒක data warehouse එකක් කියලා තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. ඒක data analytics team එකෙන් handle කරන එක. එතකොට එතෙන්ට ආවට පස්සේ ඒකෙන් Power BI වලට connect කරගන්න පුළුවන්. හරි. ඩිරෙක්ට් කනෙක්ට් කරන්න යන්න එපා. මොකද සමහර වෙලාවට Salesforce වගේ දේවල් වලදී තියෙනවානේ online capacity වගේ දේවල්. අන්න ඒ වගේ API එකකට වගේ කෝල් කරනවා නම් සමහර වෙලාවට API එකක් නම් ගොඩක් වෙලාවට ප්‍රශ්න නැති වෙයි. but සමහර systems තියෙන D365 වගේ ඒවා ඩිරෙක්ට් කනෙක්ට් වෙනවා. ඒක නිසා තමයි අර හැම වෙලාවෙම central විදියට ගිහිල්ලා එතනින් data වලට කනෙක්ට් කරලා ගන්න. හරි. කනෙක්ට් කරන්න පුළුවන්. හරි. කනෙක්ට් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ user කියලා දාලා තියෙනවා නේද? Power BI වලින් ඩෑෂ්බෝඩ් හදලා ඔන්ලයින් view කරන්න පුළුවන් ද ERP වගේ ERP එකේ වගේ වැඩ ගන්න පුළුවන්. ඕකේ. Power BI වලින් ඩෑෂ්බෝඩ් හදන්න පුළුවන්. හරි. එතකොට ඒක ඔන්ලයින් view කරන්න නම් ඒකට වෙනම ඔන්ලයින් platform එකක් තියෙනවා. ඒක ඇතුළට publish කරන්න ඕන. right? ඕක අපි සාමාන්‍යයෙන් අපේ course එකේ අපේ එක පාඩමක අපි ඕක explain කරනවා but මම simple විදිහට මම පොඩ්ඩක් ඒක කියන්නම්. හරි. එතකොට Power BI පැත්තෙන් ගත්තොත් ඒ publish කරන platform එකට තමා අපි licensing fees ගන්න. same as Netflix වලට ගන්නවා වගේම license එකක් ඒකට ගන්න වෙනවා. එතකොට ඔයා create කරන්න license එකක් වෙනම ගන්නවා කියන එක තියෙනවා. ඒ කියන්නේ create කරපු එක publish කරන්න එක license එකක් ගන්නවා. ඊට පස්සේ ඒක බලන්න කෙනෙක් කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ටත් වෙනම license අරන් තියෙන්න ඕනේ. ඒක බලන්න පුළුවන් වෙන්න. හරි online platform එකක් තියෙන. right. එතකොට ERP එකේ වගේ වැඩ ගන්න පුළුවන්. ERP එක කියන්නේ totally සම්පූර්ණ වෙන සිස්ටම් එකක්. ඒක තියෙන්නේ enterprise resource planning කියලා තියෙන. එතකොට ඒකේ full තියෙන්නේ ඒකේ ඔක්කොම වැඩ කරන්න තියෙන්නේ. dashboard වගේ update ගන්න කියන එකට වඩා ඒක dashboard එකේ තියෙන්නේ එතන සම්පූර්ණ වෙන එකක් තියෙන්නේ. හරි. එතකොට ඒක කරන්න පොඩ්ඩක් අමාරුයි. ERP එකේ වගේ වැඩ ගන්න බෑ. ERP එකේ data ඇනලයිස් කරලා ඔයාට ඩෑෂ්බෝඩ් එකට අරන් දාගන්න පුළුවන්. මම දඩ ERP එක වගේ මොකද්ද කියලා. ඒකත් එක්ක ඔයාට කරගන්න පුළුවන්. ඒ කරාට පස්සේ එතනින් එහාට ඒකේ මොනවා හරි ඔයාට තව ඉන්ෆර්මේෂන්ස් ඕනේ දන් ඒකේ ඔයාට මොනවා හරි වෙනස් කරන්න දේවල් තියෙනවා නම් එතනින් එහාට ඒව බලලා කරගන්න පුළුවන්. හරි. භාවන්‍ය I think මේක තමයි හරි නම right. එතකොට එතෙන්දි කියලා තියෙනවා suppose what is the weight of the course full course Excel and Power BI 50-50 නෑ not 50-50 හරි it's more like 65-35 වගේ තමයි තියෙන්නේ මොකද මම majority part එක මම spend කරනවා ඔයගොල්ලන්ට Excel basics වල ඉඳන් කතා කරන්න but මම Power BI වල Power BI වල ඔයගොල්ලන් dashboard එකක් create කරන්න කතා කරනවා but මම මේක Excel වල වගේ in depth යන්නේ නැහැ. ඒකට අපේ plan එකක් තියෙනවා අපි වෙනම Power BI එකක් in depth කතා කරන course එකක් අපි introduce කරලා දෙන්න. Okay. හරි. තව මොනවද? ප්‍රශ්න තියෙන්නේ. හරි. ඕකේ. මට ඩිරෙක්ට් මැසේජ් එනවා සාමාන්‍ය ඩිරෙක්ට් මැසේජ් දාන්න එපා පබ්ලික් මැසේජ් එකක් විදිහට දාන්න. එතකොට ඒක ලේසි මොකද හැමෝටම එතකොට ප්‍රශ්නේ බලන්න පුළුවන් ඉන්න. හරි. බට් මට ඩිරෙක්ට් මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ මේල් රෙජිස්ටර් එකක් හදලා කට්ටියට ලොග් වෙලා ඒක චේන්ජ් කරන්න. තව සමහර අපේ කම්පැනි එකේ මැනේජර් ඇප්රූවල්ස් ලොග් මට සෝරි ඔයාගේ මට ඔයාගේ නම පේන යූසර් කියලා පොඩක් ඔයාලට මයික් එක අන්මියුට් කරලා ඔයාගේ රික්වයර්මන්ට් එක කියන්න පුළුවන්ද හරියට? එතකොට මට මැසේජ් එක මේව කරනකොට නම් මට ඒකෙන් ඔයාට ඕන දේ දැනගන්න පුළුවන් හරියට. ඔව් ඒ කියන්නේ අර අපේ මේ කම්පැනි එකේ මේල් රෙජිස්ටර්ස් දැන් අපි මැනුවල් කරන ඒවා අපිට දැන් Power BI වගේ හදලා ඒකෙන් අපිට ඩෑෂ්බෝඩ් එකක් විදිහට දැන් එක සෙට් එකකට අපේ data entry කරන සෙට් එකට ඒක මේල් එකක් ආවම ඒක එන්ටර් කරන්නත් සමහර අපේ මැනේජර් අප්‍රූවල් ලෙවල් එකේ තියෙන ඒවා ඒ මැනේජර්ස්ලට අප්‍රූව් කරන්න විතරක් ඇක්සස් දීලා එහෙම Power BI එකෙන් අපිට කරන්න මොන හරි ඔප්ෂන්ස් තියනවද?
ඔය අහන්නේ ඇනලිටික්ස් පාර්ට් එකක් නෙමෙයි. ඔය අහන්නේ ෆුල් බිස්නස් ෆ්ලෝ එකක් නේ. ඕ ඒක නැර දැන් අපේ දැනට මැනුවල් තියෙන එකක් අර බේසිකලි ERP එකක වගේ අර අන්ට කරලා එක ප්‍රූ කරලා ඒක අර එක සෙට් එකකට විතරක් ඇක්සස් තියෙනවා තව මැනේජර්ස් ලෙවල් ඇප්‍රූවල් කරන්න ඕන. නෑ ඔයා Power BI කියන එකේ අයිඩියා එක තේරුම් අරන් තියෙන වැරදි. ඒ ටූල් එක Power BI කියන එක ඒක ඇවිල්ලා ඇනලිටික්ස් කරන්න පුළුවන් ටූල් එකක්. ඒ කියන්නේ ඔයාගේ දත්ත ටිකක් තියෙනවා ඒක ඉන්ෆෝමේෂන් තොරතුරක් විදියට හරවලා පෙන්නන. ඒ කියන්නේ ඔයාට ලස්සන බාර් chart එකක් ගහලා පයි chart එකක් ගහලා ඔයාට මෙන්න මෙච්චර ටෝටල් තියෙනවා මේකෙන් මෙච්චර ගාණක් ඔයා අද දවසේ කම්ප්ලීට් කරලා තියෙනවා ඊටු ටික කම්ප්ලීට් කරලා නැහැ. අර ඒ වගේ දේවල් තමයි පෙන්නන්නේ. හරි. බට් ඔයා ඔය කතා කරන process එක ඇත්තටම Power BI වලට relevant නෑ මට තේරුණ විදියට. ඒක ගොඩක් වෙලාවට යනවා නම් යන්න වෙන්නේ Power Automate වගේ හරි Power Apps වගේ පැත්තකින් ගිහිල්ලා ඔය අර approval process එකක් යන ඒ විදිහට මෙන්න මේක approve වුණාම මෙන්න මේ approval process එකේ ගිහිල්ලා මේ user ට mail එකක් යන්න ඕනේ. එයා ඒකේ approval button එක click කරාම ඒක ඇවිල්ලා මෙන්න මෙතෙන්ට update වෙනවා. අර ඒ වගේ යන business flow එකක් තමයි ඔයා කතා කරන්න කියලා මට හිතුණා. හරිද වැරදිද? ඔව් ඒක හරි ඒ වගේ කියන්නේ දැන් අපිට දැන් හිතන්නකෝ මේල් එකක් ආවට පස්සේ මේල් එක මොකක් හරි අපේ සේල්ස් මේල් එකක් නම් ඒක එතනින් අප්ඩේට් කරලා හිතන්නකෝ අපිට PO එකක් ආවොත් PO එක මේල් through ආවොත් ඒක එතන අප්ඩේට් කරලා අපේ මැනේජර් ලෙවල් එකෙන් ඒක ඇක්සෙප්ට් කරාට පස්සේ තමයි ප්‍රොඩක්ෂන් යන්නේ. අර ඒ වගේ එකක් සහ දැන් එතනදී end of the day හරි end of the month හරි එතකොට අපිට total number of POs කීයක් ඇවිල්ලා තියෙනවද වගේ sort කරගන්න ඔව් ඒක option ඒ එක ඇනලිටික්ස් පාර්ට් එක. අර කොච්චර month end එකේදී මොකද්ද මේකේ total අපිට කොච්චරක් purchase orders ආවද අපි කොච්චරක් process කරාද කොච්චරක් අපේ on hand අපේ දැන්ට තියෙනවද ඒ දේවල් බලන එක ඒක හරි. ඒ පාර්ට් එක Power BI. ඒක Power BI පාර්ට් එක. ඒක ඇනලයිස් කරන්න පුළුවන් ඔයාට එතන ඒ details access ටික ගත්තා නම් ඒක ඇනලයිස් කරන්න කියන අර විශ්ලේෂණය කියන පාර්ට් එක කරගන්න පුළුවන් එතන. අර approval process එකක යන ඒවා මෙතෙන්ට අතෙන්ට යන ඒ කියන්නේ approval process එකේ මොන status එකේද තියෙන්නේ කියලා බලන දෙයක් කරන්න පුළුවන්. but ඔයාට අර notification එකක් යවන්න. ඒ කියන්නේ approval process එක start කරා කියලා ඒ කියන්නේ දැන් මම මැනේජර් නම් මට mail එකක් එනවාද මෙන්න මෙයා මෙන්න මේ detail එක දැම්ම මේක approve කරන්න කියලා වගේ අර notification එකක් එනවා වගේ අන්න එහෙම මොනවා හරි කරනවා නම් email එකක් create කරනවා වගේ notification මොනවා හරි කරනවා නම් ඒක කරන්න බෑ. හරි. ඕකේ ඒ වගේ එකක් කරනවා නම් එතකොට කොහොමද platform එකෙන් මොකක්ද එතකොට ඒක ඔයා යන්න ඕනේ ඒකට ඔයාට තියෙන ඇත්තටම එතකොට එක්ක ඔයා බලන්න ඕනේ ඔයාගේ තියෙන ERP එකෙන් ඒකට solution එකක් තියෙනවද කියන එක. එහෙම ERP solution එකක් නැත්නම් ඔයාට Microsoft එක පැත්තේ තියෙන්නේ Power Automate වගේ දෙයකට තමයි ඔයාට යොමු වෙන්න වෙන්නේ. ඒ කියන්නේ Power Automate කියන්නේ ඒක Power BI නෙමෙයි. ඒක වෙන දෙයක්. ඒකෙදි කරන්නේ ඔය කියන්නේ අර robotic process automation කියලා කතා කරන්නේ ඊමේල් එකක් ගන්නවා ඒකේ process කරනවා ඒකේ තියෙන content එක ගන්නවා මෙතෙන්ට යවනවා අර ඒ වගේ track කරන දේවල් කරලා අර system එකක update කරන්න system එකකට approval දෙන්න අර ඒ වගේ notification එකක් එවන්න මෙතෙන්ට මෙයා detail ටික update කරා නම් latest මොනවා හරි දැම්මනම් ඒක track කරන් ඉඳලා ඒකට email එකක් මේ manager ට යන්න. අන්න ඒ වගේ දේවල් set කරන්න ඒකෙන් කරන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් එතෙන්දි බලන්න වෙනවා. right okay sir thank you හරි. හරි. මම හිතනවා තව මොනවා හරි තව ප්‍රශ්න තියෙනවද? හරි. ප්‍රශ්න නැහැ. එහෙනම් අපි එතනින් එහාට ඉතුරු ටිකට යමු. හරි. එතකොට මම මොඩියුල් 5 ගැන කතා කරමු. හරි. දැන් එතකොට අපි මොඩියුල් 1 වල ඉඳන් ඉගෙනගෙන මොඩියුල් 5 වෙනකන් කරගෙන ආව ටික පාවිච්චි කරලා අපි ඊට පස්සේ කරන්නේ අපි ඩෑෂ්බෝඩ් එකක් හදන්න ගන්න. එතකොට ඩෑෂ්බෝඩ් එක බිල්ඩ් කරනකොට ඩෑෂ්බෝඩ් එකේ බේසික්ස් මොනවද? මොකද ඩෑෂ්බෝඩ් එක කියන්නේ ඒ ඩෑෂ්බෝඩ් එක පාවිච්චි කරන්නේ ඩෑෂ්බෝඩ් වල කොහොමද ඒ කියන්නේ ෆෝමැට් එක කොහොමද තියෙන්නේ? ඒක අර ලේඅවුට් එක කොහොමද තියෙන්න ඕනේ? ඒකේ කොහොමද අපි ඩීටේල්ස් පෙන්නනකොට අපි ඒකට වැඩ කරන්න ඕනේ? ඔන්න ඔය වගේ දේවල් අපි බලන්න පටන් හරි. එතකොට එතනින් එහාට ඊට පස්සේ අපි ඕකෙදි බලන්න පටන් ගන්නවා ග්‍රාෆ්ස්. එහෙම නැත්නම් අපි ඔකට charts කියලා කතා කරනවා. ඒවත් එක්ක අපි කොහොමද පාවිච්චි කරන්නේ? ඒවෙන් අපි කොහොමද information කෙනෙක්ට බලන්න අපි දෙන්නේ? කියන එක අපි ඕකේ බලන්න.
හරි. එතකොට කොහොමද ඔය හරියට ප්ලේස් කරන්නේ? කොයි වගේ ඒවාද අපි යූස් කරන්න ඕනේ? එතකොට ඒකෙදි අපි ඔය දැන් ඩෑෂ්බෝඩ් එක එහෙම හදනකොට ඕකේ තියෙන බෙස්ට් ප්‍රැක්ටිස් ඒ කියන්නේ ඔබ්වියස්ලි ඒක බෙස්ට් ප්‍රැක්ටිස් එක තියාගන්න. මොකද අපිට නිතර නිතර ඕක කරන්න උනාම ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරනකොට අනිත් අයටත් වැඩේ ලේසි කරගන්න පුළුවන් වෙන විදිහ තමයි කරන්නේ. අපිට වැඩේ ලේසි වෙන්නත් ඕනේ. අපෙන් පස්සේ කවුරු හරි ඕක බලනවා නම් එයාටත් වැඩේ ලේසි වෙන්න ඕනේ. අන්න ඒ දෙකම ගැන හිතලා තමයි අපි බෙස්ට් ප්‍රැක්ටිසස් කියලා දේවල් අපි ෆලෝ කරන්නේ. හරි. අර හොඳ පුරුදු කියන්නේ අන්න ඒ දේවල් තමයි ඔය. හරි. එතකොට එතනින් එහාට කොහොමද අපි ඔය ස්ලයිසර්ස් එහෙම පාවිච්චි කරලා ඔන්න ඔය ඩෑෂ්බෝඩ් එක Excel වල හදන ඩෑෂ්බෝඩ් එක කොහොමද ඉන්ටරැක්ටිව් කරගන්නේ? බටන්ස් ක්ලික් කරනකොට කොහොමද දේවල් ලස්සනට ෆිල්ටර් වෙලා අපිට අප්ඩේට් එක හරියට එන විදිහට අපි හදාගන්නේ. අන්න ඔය වගේ දේවල් ගැන අපි කතා කරනවා. හරි. ඒක තමයි මොඩියුල් 6 විදියට දුවන්නේ. එතනින් එහාට අපි එනවා මොඩියුල් 7 වලට. හරි. එතකොට එතෙන්ට එනකොට දැන් අපේ Excel පැත්තේ අපි ගොඩක් දේවල් අපි කවර් කරලා තියෙන්නේ. එතනින් එහාට කොහොමද අපි Power BI වලට move වෙන්නේ කියන එක ගැන අපි උතෙන්දි කතා කරා. එතකොට Power BI කියන්නේ මොකද්ද? හරි. Power BI කියන එක ඇත්තටම ඒකේ platform එක කියන එක මොකද්ද සහ ඒකේ ඒ කියන්නේ overall platform එක මොකද්ද? ඒකේ තියෙන components මොනවද? හරි. එතකොට මේක Power BI වලටම full area එකක් තියෙනවා cover කරන්න. ඒකේ කොහොමද මොනවද වෙන්නේ කියන එක. ඊට පස්සේ ඕක අපි Power BI එකේ තියෙන interface එක මොකද්ද කියන එක අපි බලමු. හරි. ඒ interface එක ඇතුලේ මොනවද තියෙන්නේ? කොයි විදිහටද බටන්ස් තියෙන්නේ? කොහොමද අපි මේක පාවිච්චි කරන්නේ? කියන දේවල් අපි එතනින් ඉඳන් බලන්න පටන් ගන්නවා. එතකොට ඔය Power BI වල ඇත්තටම වැඩ කරනවා කියන්නේ සාමාන්‍යයෙන් ඕක කියනකොට කියන්නේ Power BI කියන්නේ සාමාන්‍යයෙන් එක software එකක් නෙමෙයි. Power BI කියන්නේ ඇත්තටම software කීප එකතුවක් කියලා. හරි. එතකොට Power BI වල ලොකු පාර්ට් එකක් තියෙනවා කතා කරගන්න. ඒක අපි එතෙන්ට එනකොට ඒක කතා කරන්න පටන් ගමු. මොකද ඒකේ Power BI වල basic background knowledge එකක් ඔයගොල්ලන්ට set කරනකොට තමයි තේරෙන්නේ Power BI කියන එක පොඩි පාර්ට් එකක් නෙමෙයි. ඒක ඇත්තටම එන්නෙන්ද ලොකු වෙන පාර්ට් එකක් කියලා. හරි. එතකොට ඒකත් එක්ක පටන් ගන්නවා පොඩ data analytics පැත්තේ තියෙන හැබැයි Power BI වල ඇතුළෙම පාවිච්චි කරන දෙයක්. ඒක අපි එන data clean කරන්නයි ඒ එන data අපි වෙනස් කරන්න. එහෙම නැත්නම් transform කරන්නයි අපි පටන් ගන්න. හරි. එතකොට අපි ඔතනදී ඉගෙන ගන්නවා Power Query කියලා tool එක. හරි. ඒ Power Query tool එක මොකද්ද? ඒ Power Query tool එකත් එක්ක අපි වැඩ කරන්නේ කොහොමද? මේක Power BI ඇතුළෙමයි තියෙන්නේ. එතකොට Power BI app එක ඇතුළෙම තියෙන දෙයක්. අපි ඒකට කොහොමද ඒක පාවිච්චි කරන්නේ කියන එක අපි බලනවා. එතකොට අපි ඕකට කොහොමද අපි Excel ෆයිල් වල තියෙන data CSV ෆයිල් වල තියෙන data වගේ අපි ওই data තැන් වල තියෙන data කොහොමද අපි import කරගන්නේ කියන එක අපි බලමු. එතනින් එහාට ඕකෙන් අපි ওই data දැන් සාමාන්‍යයෙන් Excel data වගේ දෙයක් ගන්නකොට ඒකේ සාමාන්‍යයෙන් data හෙන ලස්සනට පිරිසිදු අර නිකන් ෆුල් ලස්සන ටේබල් එකක් වගේ යූෂුවලි තියෙන්නේ නැහැ. හරි. ඒක සාමාන්‍යයෙන් එහෙම හම්බෙන ඒවා හරි දුර්ලභයි. හරි. එතකොට ඒ වගේ data හම්බෙනා නම් හම්බෙන්නේ මම කියන්නේ සාමාන්‍යයෙන් ඒකට චොර data කියලා. හරි. එහෙම නැත්නම් ඔකට හරියම වචනේ තමයි raw data. හරි. එතකොට මේ raw data හම්බුනාම ඒව කොහොමද අපි හරියට clean කරන්නේ? clean කරලා ඒක අපි හරියට transform කරන්නේ කොහොමද කියලා තමයි අපි බලන්නේ. හරි. එතකොට ඒක අපිට කොහොමද හරියට Power BI වලට utilize කරගන්න පුළුවන් type එකේ data විදිහට අපි හදාගන්න කියන එක බලමු. right. එතනින් එහාට අපි කොහොමද Power BI වල අපි dashboard එකක් ගහගන්නේ. හරි. කොයි වගේ dashboard තියෙන සාමාන්‍යයෙන් එක එක dashboard එක එක විදිහේ තියෙනවා. හරි. ඔයාලට full මිනිහෙට බලන්න ඒ කියන්නේ full abstract background එකක් දාලා ලස්සන කරලා එහෙම ගහන්න පුළුවන්. ඔයාලට data වලට අවධානය යොමු කරවන්න ඕනේ නැත්තම්. එහෙම නැත්තම් කෙනෙක්ට dashboard එක දිහා බලපුවම simple design එකක් තියෙනකොට එයාට ටක් ගාලා data වලට හැගිහිල්ලා ඔලුවට numbers ටික දාගන්න පුළුවන් නම් මෙන්න මේව තමයි overall දේවල්. මේක තමයි overall update එක වගේ බලා ගන්න පුළුවන් type එකේ dashboard ගහන්නත් පුළුවන්. හරි. එතකොට ඒ වගේ දේවල් වලට අපි කොහොමද එක එක දේවල් පාවිච්චි කරන්නේ? අපි එතෙන්දි කතා කරනවා KPI cards වගේ දේවල් අපි පාවිච්චි කරන්නේ කොහොමද overall numbers වගේ දේවල් පෙන්නන. එතකොට එක එක different types වල තියෙන charts අපි කොහොමද හදාගන්නේ? හරි. එතනින් එහාට අපි ඕකේ කොහොමද අපි slicers කියලා පාවිච්චි කරන්නේ අදාළ වෙන data අපි filter කරගන්නේ. එතනින් එහාට කොහොමද අපි full Power BI dashboard එකක් අපි ඔතනදී හදන්නේ කියන එක අපි ඕකේ බලමු. හරි. ඕක තමයි අපේ full module ටික. හරි. Excel වලින් පටන් ගන්නවා අන්තිමට Power BI පැත්තෙන් අපි ඉවර කරනවා. හරි. ඕක තමයි සම්පූර්ණ දුවන පාර්ට් එක විදිහට යන්නේ. එතකොට ඔය පාර්ට් එක කරගන්න අපි ටික කාලයක් ගන්නවා honestly. එතකොට ඒකත් එක්ක මම හිතනවා ඔයගොල්ලෝ මාත් එක්ක ඉඳී ඒ දේවල් කරගෙන යන්න කියලා. හරි. ඕක තමයි ඉතින් overall අපේ
ෆුල් කෝස් එකේ overview එක. එතකොට ඒකත් එක්ක මගේ පාර්ට් එක මෙතනින් ඉවරයි. හරි. ඔයාලට මොනවා හරි තව ප්‍රශ්න තියෙනවද මගෙන් අහන්න? හරි. සෙනක් කහලා තියෙනවා can we link Power BI dashboard with online update Excel file? can ඒ කියන්නේ කරන්න පුළුවන් සෙනු. ඔයා මේන් විදිහට දැනගන්න ඕන දෙයක් තමයි ඒක ඔයා usually best practice එක විදිහට තියෙන්නේ OneDrive වල ෆයිල් එක සේව් වෙලා තියෙන්න ඕනේ. either OneDrive, Teams or SharePoint. ඔන්න ඔය තුනේ තියෙන්න ඕනේ. එතකොට ඕකෙදි ඔයාට ඒ කියන්නේ ලින්ක් කරගන්න එක ලේසි වෙන්නේ ඒ ඒරියාස් තුනේ. Teams හරි SharePoint හරි OneDrive හරි තියෙනවා ලින්ක් කරගන්න ලේසි. එතනින් එයාට වැටික් කරගන්න පුළුවන්. හරි. නිශාන් කියලා තියෙන සෝක ඉන්ස්ටෝල් කරන්න ඕනේ softwares ගන්න කොහොමද? නිශාන් usually Power BI application එක නම් අපි ඒකට ලින්ක් එකක් ප්‍රොවයිඩ් කරන එක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් එකක්. එතකොට ඒකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔක්කොම ටික අපි දෙනවා කොහොමද ඉන්ස්ටෝල් කරගන්න කියලා Power BI application එක. Excel එක ඔයාලට සෝස් කරගන්න වෙනවා. ඒ කියන්නේ ඔයාලට තමයි Excel එක තියෙන්නේ. usually මම දන්න හැමෝම ගාව Excel කියන එක තියෙනවා. එතකොට Excel මොනම version එකක් වුණොත් ඒක මේව කරගන්න පුළුවන්. හරි. හරි. අපේ කෝඩ්නේටත් ඒකට උත්තරේ දීලා තියෙනවා. ඉතින් ඔයාලට ඒක යූස් කරන්න පුළුවන්. හරි. හරි. තව ප්‍රශ්න මොනවා හරි තියෙනවද? නිමේෂ මේ තව ඔව්. ප්‍රශ්න තියෙනවා නම් අපේ දරුවන්ට අපේ chat එකට දාන්න අවස්ථාව දෙමු. ඒ අතර හ්ම්. මම පොඩි රීකැප් එකක් කියන්නම් අපේ හරෙන්ද්‍ර සර් කරපු ඉන්ට්‍රෝ එකේ පුංචි මේ ටිකක් මම ආපහු මතක් කරන්නම් අපේ ප්‍රශ්න තියෙනවා chat එකට දානකම්. අපේ මේ පටන් ගන්න Excel and Power BI second batch එක. එතකොට මේ සම්පූර්ණ කෝස් එක පැය 20ක් තියෙනවා. ඒ කියන්නේ almost ගත්තොත් සාමාන්‍ය මාස දෙකමාරක විතර කෝස් එකක් තමයි මේ තියෙන්නේ. ඒකෙදි අද මේ සෙෂන් එකේදී නිමේෂ් සර් කවර් කරනවා කියලා කියපු මොඩියුල්ස් 10ට අදාළව තියෙන කොටස් ටික ඔක්කොම සම්පූර්ණයෙන්ම කිසිම අඩුපාඩුවක් නැතුව කවර් වෙනවා. ප්‍රැක්ටිකල් විදිහට තමයි ප්‍රැක්ටිකල් බේස් කෝස් එක යන්නේ. ඉතින් හැම කෙනෙක්ටම කියන්නේ ඔන්ලයින් සෙෂන් එකට ජොයින් වෙන්න. ඔයගොල්ලන්ට හැම ක්ලාස් එකකටම අදාළව රෙකෝඩින්ග්ස් අපි ඔයගොල්ලන්ට ෂෙයා කරනවා. සාමාන්‍ය ක්ලාස් එකක් ඉවර වෙලා පැය 24ක් ඇතුළත ඔයගොල්ලෝ ජොයින් වෙන ගෲප් එක හරහා අපි රෙකෝඩින්ග්ස් ඔක්කොම ෂෙයා කරනවා. ඒ රෙකෝඩින් ඔයාලට ලයිෆ් ටයිම් බලන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව සෙෂන් එකට ලයිව් ජොයින් වෙන්න කියලා කියන්නේ ඔයගොල්ලන්ට සෙෂන් එක යන අතරතුර මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වෙලාවේදී නිමේෂ් සර්ගෙන් අහලා ඒ ප්‍රශ්න වලට ක්ලියර් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව කෝස් එක ඉවරනාට පස්සේ හරි සෙෂන් එකකින් පස්සේ ඔයගොල්ලෝ රෙකෝඩින් එක රිෆර් කරද්දී හරි මොනවා හරි ගැටලුවක් ආවොත් අපේ කෝඩිනේටර් කෙනෙක් කන්ටැක්ට් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට ඊළඟ සතියේ ක්ලාස් එකේදී කතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ කෝඩිනේටර්ව කන්ටැක්ට් කරගන්න. කෝඩිනේටර්ත් එක්ක කතා කරලා ඔයගොල්ලන්ට නිමේෂ් සර්ගෙත් අවైలබල් ටයිම් එක ඔයාලගෙත් අවైలබල් ටයිම් එක විනාඩි 20ක විතර පොඩි සෙෂන් එකක් දාගෙන ඔයාලට සර් එක්ක කතා කරලා ඒ දේවල් ක්ලියර් කරගන්නත් අපේ පැත්තෙන් ඔයාලට අවස්ථාවක් තියෙනවා. ඉතින් කෝස් ෆී එක ගැන මතක් කරවොත් සම්පූර්ණ පැය 20ක කෝස් එකකට රුපියල් 7500 කෝස් ෆී එක. එකපාර ගෙවීම් කරන්න ඕන. ඔයගොල්ලන්ට කොප්පෝ පේමන්ට් සහ පේමන්ට් කරන්නත් පුළුවන්කම තියෙනවා. අද ක්ලාස් එකේ රෙකෝඩින් එකත් එක්ක පේමන්ට්ස් කරන්නේ කොහොමද? ක්ලාස් ස්ටාර්ට් කරන ඩේට් කවද්ද? කවදින්ද ක්ලාස් එක පටන් ගන්න කියන සම්පූර්ණ විස්තර ටික ඔයාලට හෙට උදේ වරුවේදී අපි ගෲප් එකේ ෂෙයා කරනවා. කෝස් එකට සම්බන්ධ වෙන්න කැමති දරුවෝ ඔයාලට මේ අපි ගෲප් එකට දාන මේ chat එකට දාන WhatsApp ගෲප් එක හරහා මේ ජොයින් වෙන්න. ඒ කරා ඔයගොල්ලන්ට ක්ලාස් එක සම්බන්ධ සම්පූර්ණ විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. අද රෙකෝඩින් එක ගන්නත් පුළුවන්. account details එක්කන් payment කරන විදිහත් එක්ක ඔයාලට ක්ලාස් එකේ විස්තර ටික කොහොමද කියන එක ගැන සහ අද රෙකෝඩින් එකයි ඔක්කොම ටික ඔයාලට අපි ගෲප් එකට ෂෙයා කරනවා. නිමේෂ තව ප්‍රශ්න වගේක් අහලා තියෙනවා අපිට ඒවට උත්තර දෙන්න පුළුවන්. ඔව්. සම්පත් සහ යූසර් දෙන්නම එකම ප්‍රශ්නය අහලා තියෙන්නේ VBA macros කරනවද කියලා. මම VBA macros කරන්නේ නැහැ. මම ඒක වෙනුවට තමයි මම Power BI පැත්තට move වෙන්නේ. මොකද මගේ මේන් රීසන් දෙකක් තිබ්බේ VBA macros කියන ඒවා usually මම වැඩ කරන තැන්වල ඉඳන් major companies හැම එකකම දැන්ට block කරලා තියෙන international ඒ වගේ ඉඳන් රීසන් එක ඒගොල්ලොන්ට වෛරස් අරව මේවා තියෙන දේවල් හින්දා සහ ඒවා කට්ටිය හරියට මැනේජ් කරන්නේ නැහැ කියන එක. ඉතින් මම මගේ පැත්තෙන් මම ඒක කරන්නේ නැහැ. හරි. මොකද VBA macros මම කරනවා කියන්නේ මම personally මම believe කරන එක තමයි මම ඕගොල්ලන්ට computer science උගන්වලා ඊට පස්සේ VBA macros උගන්වන්න ඕනේ හරියට VBA macros තේරුම් ගන්න කියන එක. හරි. ඒක නිසා මම මේව කරන්නේ නැහැ මගේ course එක ඇතුළේ. මම කරන්නේ Excel පැත්ත කතා කරන Excel වල data analytics කතා කරන එකෙන් Power BI වලට move වෙන්නේ කොහොමද කියන එක ගැන තමයි මගේ main idea එක තියෙන්නේ course එක තුලදී කතා කරන්නේ. right.
හරි. සහ තව දෙයක් මතක් කරන්න නිමේෂ් අපේ කෝස් එක අවසානයේදී assignment එකක් දෙනවා. අපි exam එකක් හ්ම්. තියෙනවා. exam එකෙන් පස්සේ තමයි අපි certificate එක issue කරන්නේ. exam එකේදී ඔයගොල්ලන්ට ප්‍රශ්න ටිකක් හම්බ වෙනවා. ඒ ටික ඔයාලා අනිවාර්යයෙන්ම certificate එක අරගන්න නම් ඔයාලට තියෙන assignment එක complete කරන්න ඕනේ. assignment එක complete කරාට පස්සේ තමයි ඔයාලට certificate අපි issue කරන්නේ. ඊට අමතරව හරින්ද සර් කිව්වා වගේම ඔයාලට LMS එක තියෙනවා. LMS එක through ඔයාලට recordings lifetime බලන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට payment සම්බන්ධ දේවලුත් LMS එක through කරන්න පුළුවන්කම තියෙනවා. මේ දේවල් ටික තමයි තියෙන්නේ. මීට අමතරව තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න පුළුවන්. ඔයාලට තව විනාඩි 10ක් විතර වගේ දෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා ක්ලියර් කරගන්න. හරි. එක්කෙනෙක් අහලා තියෙනවා VBA වලින් කරන්න පුළුවන් ටික Power BI වලින් කරන්න පුළුවන්ද? හැම එකම නෙමෙයි. VBA කියන එකේ අදහස තියෙන්නේ Visual Basic for Application කියන එක. හරි. එතකොට ඒක programming language එකක්. ඒ programming language එකේදී ඔයාට certain දේවල් කරන්න පුළුවන්. ඔයාට Excel වල interface එකේ පාටවල් update කරන්න. එතකොට ඔයාට Excel interface එකේ ගිහිල්ලා වෙන එකේ වෙන මොකක් හරි PowerPoint එකකට ඔයාට connect වෙලා ඒකෙන් data අරගෙන Excel වලට update කරන්න. ඔය මොකක් හරි වෙන system එකකට computer එක පැත්තෙන් connect වෙලා ඒ වගේ දේවල් කරගන්න එහෙම දේවල් තියෙනවා. හරි. එතකොට ඒක නෙමේ Power BI කියන එකෙන් තියෙන්නේ. Power BI තියෙන්නේ data analytics කරන්න. ඒ කියන්නේ දත්ත විශ්ලේෂණය කරන පාට. ඒ කියන්නේ දත්ත තියෙනවා ඒක ඔයා analyze කරනවා කරලා ඒක information විදිහට හරවන්න. එතකොට VBA වල කරන හැමදේම Power BI වල කරන්න බෑ. VBA තියෙන Excel ඇතුලේ විතරයි. Power BI කියන්නේ totally වෙනම solution එකක්. ඒකේ තියෙන reports හදන්න. ඒ කියන්නේ dashboard හදන්න කියන එක තමයි ඒකේ primary idea එක තියෙන්නේ. එතකොට ඒක VBA නෙමෙයි. හරි. ඒ දෙක. එතකොට Excel වල VBA වලින් ගැලවිලා යනවා නම් ඔයාලට යන්න තියෙන්නේ Office Scripts කියලා තාම ඒක තාම beginner level තියෙන ඒ කියන්නේ beginner level කියන්නේ ඔයාලා beginner කියන එක නෙමෙයි ඒක තාම VBA වලටත් වඩා පල්ලෙහින් තියෙන තාම JavaScript පැත්තෙන් තමයි ඒක TypeScript පැත්තෙන් ඒක එන්නේ. එතකොට ඒ පැත්තෙන් එන online manage කරන්න පුළුවන් coding repositories කියලා වගේ set එකක් තියෙනවා. අන්න ඒවත් එක්ක තමයි දුවන්නේ. හරි. එතකොට VBA එකේ ඊළඟ විදිහට එන තව ඒකට තව දැන් ඒක launch කරලා තියෙනවා වුණාට තාම මේක beginner level එකේ තියෙන්නේ. එතකොට ඒක තාම මිනිස්සු use කරන්න පටන් අරගෙන නැහැ එච්චර ලොකුවට. එතකොට Office Scripts කියන එක totally වෙනම concept එකක්. ඒක කෙලින්ම JavaScript, TypeScript කියන වෙනම programming language එක දුවන එකක් විදිහට තියෙනවා. VBA කියන එක දැන් ටික Microsoft එකෙන් ඒක පොඩ පැත්තකට කරලා අයින් කරලා ඒකේ development නවත්තලා ඒක ටික අයින් කරන level එකේ ඉන්නේ. හරි. දැන් අයින් කරන්නේ අයින් කරනවා කියන එකේ අදහස් කරේ එයාලගේ පැත්තෙන් ඒගොල්ලෝ සපෝට් කරන එකකට නවත්තනවා කියන. හරි. රීසන් එක එයාලට එතනින් එහා එයාලා යන්න ඕන හින්දා තමයි ඒගොල්ලෝ Office Scripts කියන ඒවට මාරුනේ. VBA කියන එක දැනට ඒගොල්ලෝ deprioritize කරලා ඒගොල්ලොන්ගේ level එක නවත්තලා තියෙනවා. මොකද ඒගොල්ලෝ දැනට ඒක තියාගෙන ඉන්න main reason එක Excel කියන එක backward compatible solution එක. ඒ කියන්නේ ඔයාගේ Excel file එක 2000 දැන් අලුතෙන් තියෙන Office 365 ඒකේ open කරනවා වගේම 1997 තිබ්බ Excel වලට ගියොත් අන්න ඒ file එකෙත් open ඒකේ Excel application එකෙත් ඔයාට open කරලා බලන්න පුළුවන් අද තියෙන file එක. හරි. ඒ නිසා තමයි ඒක දීලා තියෙන්නේ. right. හරි. තාම මොනවා හරි වගේ ප්‍රශ්න තියෙනවද? ඔව්. මම හිතන්නේ ඔයාලා හැමෝටම හොඳ ඔප්ෂන් එකක් හම්බ වෙලා තියෙනවා. කලින් කිව්වා වගේම නිමේෂ් සර් කියන්නේ දැනට අවුරුදු 10කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පීරියන්ස් තියෙන Excel and Power BI එක්කම අවුරුදු ගාණක් තිස්සේ වැඩ කරලා එක්ස්පීරියන්ස් එක තියෙන එක්ස්පර්ට් ලෙක්චර් කෙනෙක්. ඉතින් ඔයගොල්ලන්ට ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරද්දී මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට නිමේෂ් සර් එක්ක ඒවා කතා කරලා ක්ලියර් කරගන්න පුළුවන්. ඊට අමතරව අලුතෙන් වෙන අප්ඩේට්ස් ඉන්ඩස්ට්‍රි එකේ අලුතෙන් වෙන අප්ඩේට්ස් මොනවාද ඒ දේවල් නිමේෂ් සර්ගෙන් ඔයාලට දැනගන්න අප්ඩේට්ස් අරගන්න පුළුවන්කම තියෙනවා. සම්පූර්ණ මේ කෝස් එකම හදලා තියෙන ඉන්ඩස්ට්‍රි එකට අදාළ වෙන විදිහට ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරගෙන යන කෙනෙක්ට ඉන්ඩස්ට්‍රි එකේ තියෙන අලුත් අප්ඩේට්ස් එක්ක කොහොමද ඔයාලා වැඩ ලේසි කරගන්නේ. ඉතින් ඒක නිසා ආරාධනා කරන හැම කෙනෙක්ටම සෙෂන් එකට ජොයින් වෙන්න කියලා අපි WhatsApp group එක දාලා තියෙනවා link එක මේ chat එකේ WhatsApp group එකට ජොයින් වෙන්න ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමති දරුවෝ. ඒ group එක කරා ක්ලාස් එක සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර දැනුවත් කිරීම කරනවා. මීට අමතරව තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සෙෂන් එක වයින්ඩ් අප් කරන්න පුළුවන්.
නිමේෂ තව මොනවා හරි ඇඩ් කරන්න තියෙනවද? නෑ නෝක මං හිතන්නේ මගේ පැත්තෙන් ඔක්කොම මං කම්ප්ලීට් කරා. හරි එහෙනම් නිමේෂ thank you so much අද සෙෂන් එකට join වුණාට සෙෂන් එකකට join වෙච්ච ඔයාලා හැම කෙනෙක්ටම thank you so much අද සෙෂන් එකට join වුණාට. ඉතින් ආරාධනා කරනවා WhatsApp group එකට join වෙන්න සෙෂන් එක කෝස් එකට සම්බන්ධ අපි කෝස් එක next week එකේ ඉඳන් start කරනවා. කෝස් එක සම්බන්ධ සම්පූර්ණ විස්තර අපි group එක කරා දැනුවත් කරනවා. ඊට අමතරව හෙට සහ අනිද්දා දිනයන් වලදී ඔයගොල්ලන්ට අපේ ආයතනයේ පැත්තෙන් call එකකින් ඔයාලට details ටික update කරයි. ඉතින් ආරාධනා කරන session එකට join වෙන්න කියලා. එහෙනම් හැම කෙනෙක්ටම thank you so much අද session එකට join වුණාට. හැමෝටම good night.